සූත්‍රයන් වල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒක තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්න මිසක සජ්ජායනා ක්‍රමවේදයක් නෙවෙයි. මෙහෙ ආවේ ශබ්දය විතරයි ධාරණය කරගන්නේ. අර්ථය නෙවෙයි. තරම බුදුහාමුදුරුවෝ කියන්නේ පුද පූජාවලින් සතභාග පිහිටක් නැහැ කියලා. තමන්ගේ පිහිට තියෙන තමා තුල. රුක්ක මූලගතාවා කියලා වරලා දෙව්දත් මේ අභියෝග කරපු එක හරි කියලාත් හිතෙනවා. විමර්ශක සූත්‍රයේ කිව්වේ මේක බුද්ධත්වයේ පාව ප්‍රශ්න කරන්න කිව්වා. හාමුදුරු කෙනෙක්ට තහනන්නේ ඊයොත් එක්ක අදිසේ සමීප සම්බන්ධතාවයකට යන්න. අරතරන් ලෙඩක් ආපුවම පස්සේ ධම්මික පෙණිය පස්සේ කී දෙනෙක් ගියාදනේ. හාමුදුරනේ උනාට පන්සලේ සෙල්ලමට නම් ඔහොම ලෙඩ දාන්න එපා හාමුදුරුවෝ. තන්ත්‍ර ශාස්ත්‍ර ආදිවූනියන් සම්බන්ධව හොඳට මමත් දන්නවා. මේ දේවාල නැහැනේ. අපි දේවාලයක් දාලා ඒක ස්තෝත්‍ර වලට මටත් පුළුවන් මම තුන් දෙනා මේ වෙදකපට බහිමුද? බහිමු. බුදු දහම ඇත්තට ඉගන්නන්ට දේශනා කරපු දහමක් නෙවෙයිනේ. ඒ දායකයෝ ප්‍රතිසංස්කරණයක් ඉල්ලුවොත් පන්සලට එතෙන්ට යන්න සිද්ධ වෙනවා. පල්ලියට එතෙන්ට යන්න සිද්ධ වෙනවා. ගමක තවමක මස්කඩයක් තියෙන්න ඕනේ නැද්ද? වැහෙන්න ලං වෙච්ච කඩ වල තමයි බෝඩ් අලුත් කරන්නේ සාමාන්‍යයෙන්. මිනිහෙක්ගේ ඇතුළත තියෙන හිස්කමේ තරමටම බාහිර අලංකාරය වැඩි වෙනවා. ක්‍රීඩාවත් ආගමික කරන වෙලා ජෙරම් ළඟට යනවා. නැත්තම් පිරිත් නූල් බදිනවා. ඇයි හොඳ වැඩේ තමයි සෙන්චරියක් ගහපු ගමන් ගොඩාක් කියලා අහස දිහා බලන් ඉන්න. බබාලා හම්බුනහමත් අහලා දිහා බලන්න. නායකයෙක් වෙන්න ඕන ආගමක් රකින්න නෙවෙයි. ඔය ප්‍රධාන තලයේ බණ කියන ආඳුල්ලගේ සුදුසුකම් මොනවද? සිතා ලබන්න බැරි නිවනක් වෙනුවෙන් මිනිස්සු හරක් වගේ දක්වනවා. පින්නතුනි නිවන් යන්න උත්සාහ කරන්න කියලා කියන මිනිස්සයා නිවන් යන්නේ නැත්තම් මුලින්ම අහනියුන්ට මං කියන්නේ උඹල ඔච්චර ගොන්ද? අර දේවාලික මහාඳුරකෝ නිවන් දැක්ක කියලා කියන එකට ඇඟට පොලකින් දාන්නයි කියන්නේ. මම ත්‍රිපිටකයට අනුකූලව පුනර්භවයේ පිළිගන්නේ නැහැ. පොයින්ට් නැතුව කවදාවත් කැකිරය හඳුනලා කතා කරන්නේ නැහැ. දර්ශනවාද හරියට හදාරන්නයි කියලා මේ අර තේරවාදී ධර්මායතන දාගෙන ඉන්න හාමුදුරුවන්ට අපි කියන්න ආසයි. කැමති. මං හාමුදුරුවෝ හම්බෙන්න ඇවිල්ලා මේ පැත්තේදී ගුටි කයිද නැත්නම් හාමුදුරුවෝ මාව හම්බෙන්න ඇවිල්ලා කොළඹ පැත්තේදී ගුටි කයිද? සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අද දවසේදීත් මේ සාකච්ඡාවේ ඊටාම වැදගත් අංශයක් සම්බන්ධව තමයි අපි निराකරණය කරන්න සූදානම් වෙන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නවා සේෆියන් ඔෆ් ශ්‍රී ලංකා කියන මේ channel එක බලද්දී බුද්ධ ආගම සම්බන්ධ විවිධ කලාපයන් වල විවිධ හැඩතල එක්ක නිර්වචනයන් ඉදිරිපත් වෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන දේ තමයි මූලික වශයෙන්ම හැබැයි අපි දැක්ක දේවල් තමයි මේ බුද්ධ ආගමේ විකාශය සම්බන්ධව නිසි අවබෝධයක් ශ්‍රාවක ප්‍රජාවට නේ අතරම සමස්ත ලාංකිකයන්ටත් නැහැ. එතකොට මේකෙදී අපි බලාපොරොත්තු වෙන දේ තමයි ඇත්තටම අද අපි ඒ කියන්නේ සැබෑ බෞද්ධයෙක් නොවි ඇදහිලිවන්තයෙක් බවට පත්වෙන්න මේ බුද්ධාගම ගමන් කරපු ආකාරය මේ බුද්ධාගමේ පරිණාමය සම්බන්ධව තමයි මේකෙදි සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මේකට අපි ඇත්තටම නමක්ම දාගන්න මම හිතුවා ඒ කියන්නේ සුත්ත පරිත්ත වෙච්ච විදිහ සහ පරිත්ත දැන් කොහොමද ලංකාවේ ජන විඥාණයට බලපෑවේ කියන එක. ඇත්තටම සුත්ත කියන එකෙන් අදහස් කරපු දේ තමයි ගොනුව. එහෙම නැත්නම් වියමන කියන කාරණාව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මුල් බෞද්ධ සූත්‍ර හැඳින්වුවේ සුත්ත කියන නමින්. සූත්‍ර කියන එක හාමුදුරනේ එන්නේ නූල කියන එක. නූල කියන එක, හුය කියන එක. අරන පත්තිරු මෙහෙම හිල් කළා හුය සූත්‍ර කියන දර එක. කියන්නේ අපි පොතේ ගුරාට. දැන් ඕකනේ කියන්නේ අර මල් මාලාවක් හුයකින් මේ නූලකින් මේව කරලා එකතු කරනවා වගේ තමයි අර මේ ඒ කියන්නේ ධර්මයේ කියන එකත් සංග්‍රහ කරේ. එතකොට ඒක සංග්‍රහ කරපු පිටකේනේ අපි සූත්‍ර පිටකය කියලා නම දුන්නේ. එතකොට සූත්‍රයන් වල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒක තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්න මිසක සජ්ජායනා ක්‍රමවේදයක් නෙවෙයි. හැබැයි ලංකාවේ වෙච්ච දේ තමයි ඒ කියන්නේ ලංකාවේ ඊටාම කෙටි කලකින් සූත්‍ර පරිත්ත බවට පත් කරා. ඒ කියන්නේ පිරිත් බවට. පිරිත් බවට පත් කරා. පරිත්‍රාණ පිරිත් බවට පත්. එතකොට මේ පිරිත් බවට පත් කරලා කියපු කාරණාව තමයි මේක ලස්සනම කෑල්ල. මේකත් එක්ක තමයි ඒ කියන්නේ ලංකාවේ බුද්ධ ආගම ලිහඬ මම කල්පනා කරපු තැන මුලට යන්න එපේ. මේක තමයි මේ පරිත්ත කියන මේවා එක නිර්මාණය කරලා. ඇත්තන පරිත්ත කියන වචනේ ලංකාවේ නිර්මාණය කරපු එකක්. එතකොට ඒ වචනේ හදලා ලාංකීය භික්ෂූන් වහන්සේලා පුරාණ තෙරවරුන් දුන්න එක තමයි පරිසමන්තතෝ තායති රක්කතිති පරිත්තං කිව්වා. කියන්නේ හාත්පසින්ම පිහිට ආරක්ෂාව ලබා දෙන්නේ පිරිත. එතකොට මේ කියන්නේ බුද්ධ ආගමේ දාර්ශනික
පැත්ත අයින් වෙලා ගිහිල්ලා එතනින් තමයි ඇදහිල්ලක් බවට පත් උනේ. ඒ කියන්නේ එතනින් පස්සේ වෙච්ච දේ තමයි පැහැදිලිවම ඒ කියන්නේ අර බුද්ධාගමේ තියෙන්නේ ධර්මකාරණා ජීවිතය අර්ථයනේ. ඒකෙන් නැතුව උච්චාරණයක් වලින් මේ ශබ්ද තරංගවලට බලයක් ආරෝපණය කරලා ඒක මන්ත්‍රමය ස්වරූපයකට අරන් ආවා. ඇත්තට මේක වෙන්න මම හිතන්නේ ඔය මන්ත්‍ර යානය කියලා හාමුදුරුවනේ තන්ත්‍ර යානත් එක්ක එකක් තියෙනවා ශබ්දයත් එක්ක. මහායාන සහ තාන්ත්‍රික බලපෑම ආවා. ඒ කියන්නේ දැන් ඔය තන්ත්‍රයාන ප්‍රධාන මධ්‍යස්ථානනේ දැන් ඔය තන්තිරිමලේ කියන්නේ තන්ත්‍රයාන මධ්‍යස්ථානයක් කියලා කියනවා. ඊළඟට නාලන්දාවේ එතන මධ්‍යස්ථානයක් තිබෙගල කොහොමත් තාන්ත්‍රික බුද්ධාගම එක්ක තමයි අනිල් මහත්මයා ඔය 7 දවස් දාන මහායාන බුද්ධාගම 7 දවස් දාන ඊළඟට ඔය අන්තරා භව සංකල්පයක් ඒවා ආවේ ටිබෙට් මලපුතේ මේකනේ. එතකොට එතකොට දැන් හිතාගන්න ඒ කියන්නේ පිරිසුදු තේරවාදයක් කියන එකක් නෙවෙයි. ඇත්තටම මික්ස් එකක් තියෙන්නේ මේක. එතකොට ලංකාවේ කියන්නේ බෞද්ධ සංස්කෘතිය කියන්නෙම බහුතරයක් තියෙන තාන්ත්‍රික ඇදහිලි. එතකොට මේ තේරවාද බුද්ධාගම තාන්ත්‍රිකකරණය වීමත් එක්ක හැබැයි තන්ත්‍රයානේ වෙන අර සහජයානේ වගේ කාරණාවල තිබ්බ අර මානසික විසුද්ධිය කියන එක නෙමෙයි මේ ආවේ ඈ. මේකෙනුත් අපි ගත්තේ මේ අර ලිංගිකත්වය ශරීරය අවබෝධයේ මාර්ගය කොට ගැනීම කෑල්ල සම්පූර්ණයෙන්ම අලලා එක්තරා වික්ටෝරියානු ආකාරයකින් තමයි ගත්තේ. අපි ගත්තෙම හින්දු බලපෑමක් තමයි අපි ගත්තෙම මේකේ මේ අර අරකෙත් තිබ්බ අර භාවනා ඒ යෝගාරමේ වනේ ඒකෙත් අර ධාරණී පැත්තක් තියෙනවනේ. ඒ කියන්නේ මන්ත්‍රමය ඒවල් අරගෙන ඒ කියන්නේ අපේ බුද්ධාගම වෙනමම මොඩල් එකක් බවට ලංකාවේ පත් කරා. ඇත්තටම මේකෙන් වෙච්ච පළවෙනිම කාරණාව තමයි කියන්නේ විචාර බුද්ධිය සහ විමර්ශනයේ හීන වුණා. දැන් බුද්ධ ධර්මයේ තියෙන්නේ අර එහිපස්සිකෝ කියලානේ. ඒ කියන්නේ ඇවිත් බලන්න. කම්මැන්සි කියලානේ. ඇවිත් බලන්න. දැන් ධර්මයේ ಗುಣ හයක් තියෙනවානේ. ඊට පස්සේ පළවෙනි එක තමයි කියන්නේ ස්වක්ඛාතයි කියන මේක මනවින් ප්‍රකාශිතයි. ඊළඟට තමයි අකාලිකයි. මේක ඒ කියන්නේ කල් නොයවා මේක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඊළඟට තියෙන දේ තමයි ඇත්තටම මේ ඒහිපස්සික. මේකේ තියෙන දේ තමයි දැන් මේක ප්‍රශ්න කරන්න පුළුවන් කන්නේ. අද ඒක මේ ICCPR රාමයේ වලට පිස්සෝ ගියාට බුදුහාමුදුරුවෝ කිව්වා මේක ප්‍රශ්න කරන්න. විමර්ශක සූත්‍රයේ කිව්වේ මේක බුද්ධත්වයේ පාව ප්‍රශ්න කරන්න කිව්වා. ඊළඟට ඒහිපස්සික. ඒහිපස්සික උනම් පස්සේ ආයෙ කිව්ව දේ තමයි සම්දිට්ඨිකයි මේක. තමන්ම දැන දැකපත් මේක මේ වක්තෘවරයෙක් හරි කොහේ හරි කියන එකක් නෙමෙයි. මේ අවබෝධයේ තියෙන ස්වයං එක. ඒ කියන්නේ පච්චත්තම් වේදිතබ්බු විඤ්ඤෝ හිතික තම නැනපමණින් කියලා මේක සම්පූර්ණයෙන්ම ඉවර වුණා මේකත් එක්ක. ඒ කියන්නේ සූත්‍ර පරිත්ත වීමත් එක්ක ඒ කියන්නේ සූත්‍ර පිරිත් බවට පරිවර්තනය වීමත් එක්ක ඒ විචාර බුද්ධිය අර ඒ විමර්ශනය කියන එක නැතුව ගිහිල්ලා අර බ්ලයින්ඩ් ෆේත් එක්කට ගියා මේක. ඒ කියන්නේ මොකද්ද අර අන්ධ ඇදහිල්ල. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේක ගන්න මම සංකේතමෙන් කියන්නම්. මෙහෙම අපි ඉද්දින් අපිට ලේසියිනේ මේ බලන්න. මට මෙහෙම දෙපැත්ත හැරිලා බැලුව හැකි කියලා. මෙහෙම කරගත්තොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දැනෙනවනේ. දෙපැත්තක් පේන්නෙත් නැහැ, ඉස්සරහා පේන්නෙත් නැහැ. එතනින් මම මේ ඔබතුමාට හරි මේ ප්‍රවේශයක් ගන්න කියලා සමන් මහත්මයාට හරි මම එක ගැටලුව අහලා මම දැන් මේක තේරෙන්න ඇති මේ විචාර බුද්ධිය සහ විමර්ශනයේ හීනුනේ මෙන්න මෙහෙම. මෙහෙම එකේ. මම එක ගැටලුවක් තියෙන ඊට පස්සේ සමන් දෙන්න. දැන් අපේ නැරේෂන් එකක් තියෙනවා ලෝකෙටම පිරිසිදු තේරවාදී බුද්ධහම ලංකාවෙන් ගියයි කියලා. ඒ නැරේෂන් එක ඔතනින්ම කඩන් වැටෙනව නේද? ඉවරයි. ඒතකොට පිරිසිදු තේරවාදී බුදුදහම කියන්නේ මොකක්ද ඇත්තට? මෙහෙමයි ග්‍රන්ථ එහෙම එකක් තියෙන්නේ ග්‍රන්ථවල. ග්‍රන්ථවල තියෙනවා. ග්‍රන්ථවල තියෙනවා ඇත්තටම ලංකාවේ භාවිතාවේ නැහැ. මේ බටහිරට බුදුදහමත් තේරවාදී වල්පොල රාහුල හාමුදුරුවන්ගෙන් එහෙමනේ පරිවර්තනය වුණේ ප්‍රංශ භාෂාවට පවා. පාලි ටෙස්ට් සොසයිටි ඉඳලා රයිස් ඩේවිඩ්ස්ගෙන් එංගලන්තෙට ඒ ගියේ ඒක තමයි ඒ වගේ ඒ කියන්නේ බුද්ධාගමේ සූත්‍ර අධ්‍යයනය කරා. එතන එක පිරිසුදු එකක්ද ඒකට? ඒ ගියේ. ඒ කියන්නේ ත්‍රිපිටකයේ මෙහෙම එකක් තියෙනවා ඈ. ඒ කියන්නේ මේ ඒක පැහැදිලිව පිරිසිදු කියන එක අපි පනවන්නේ කොතනින්ද? ඒ කියන්නේ ග්‍රන්ථවලත් පිරිසුදු කියන එකක් නැහැ. නෑ. නැරේෂන් එකක් විතරයි නේ. තාම පැහැදිලිව යම් කියන්නේ කාලවලදී එකතු වෙච්ච මේවා කරන්නේ. සංශෝධනය වෙච්ච තම තමන්ට අභිමත ආකාරයට ගොඩනගන ලද එහෙම එකක් තියෙනවා. මුල් එක හොයන්න නැහැ. ඒ කියන්නේ ඔරිජිනල් එක මිසින් නැත්තටම. සාහිත්‍යයයි ධර්මයයි දෙකේ කලවමක් තියෙන ත්‍රිපිටකය කියන්නේ. ඇත්තම කතාව. එතකොට ඒක තමයි අපි ලියන්න ගිහිල්ලා අපිට ඒ කියන්නේ අර සාහිත්‍ය කෑල්ල
මේ බොරුයි කියලා කියද්දින් තමයි අර එන්නේ මේක අවුලකුත් නෑ. ඒ කියන්නේ මෙයාලා අර දාර්ශනික කෑල්ල හලලා සූත්‍රවලත් අරන් තියෙන්නේ සාහිත්‍ය කෑල්ල. අන්න ඕක ගන්න එපා කියන එකනේ අපි කිව්වේ. මොකද කියන්න සමනය මම හිතන්නේ හැමතුරනේ ඔකේ ඔය මේ පිරිත් වැඩේ සජ්ජායනා කිරිල්ල පරිත්‍රාණය එකෙන් වෙච්ච නරකම වැඩේ තමයි ඔහෙ ගිරව් වගේ කියවන එකක් බිහිවීමනේ. මේකම තමයි අපේ අධ්‍යාපන ක්‍රමයටත් උනේ. ගිරා අධ්‍යාපනයක් බවට පත් වුණා. ඒක අර නොතේරෙන දහමකින් බනහපු જાතියක් ඊළඟට විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයකට ගුරුවරයා කියන්නේ මොකද්ද? ඒ හදලා තියෙන මොඩියුල් එකේ විදිහටම ප්‍රශ්නට උත්තරේ ලියනවා නැත්නම් පාස් වෙන්නේ නැහැ. ප්‍රශ්න කළොත් අලුත් දේවල් එකතු කළොත් ඒ හැමෝම ෆේල්. කියන්නේ මේක තමයි අපිට අද ජීවිතේට වෙන නරකම කෑල්ල අධ්‍යාපනයේට මේක බලපලා තියෙන ආකාරය. අනිත් පැත්තෙන් ඇත්තටම තන්ත්‍රයාණයෙන් පස්සේ එන මන්ත්‍රයාණය වෙන ප්‍රැක්ටිස් එකක් හැටියට දියුණු දාර්ශනික සහ අභිචාරාත්මක භාවිතාවක් හැටියට තමයි තිබ්බතේ පාවිච්චි වුනේ. ඒක විශේෂයෙන් අපේ ශ්‍රෝත විඥානයත් එක්ක අපි කොහොමද දේවල් අර කමටහනක් එළියෙන් රූපයක් හැටියට අරගෙන අපි ඒක මේ ඔස්සේ යම් භාවනාවක් එක්ක යමක් පසක් කරනවා වගේම ශබ්දය එක්ක කොහොමද දේවල් ප්‍රත්‍යක්ෂ කරගන්නේ? ඒක නැවත නැවත සජ්ජායනා කිරීම තුළදී ඒක විවිධාකාරයෙන් වර්ණගීමෙන් ඒක තුලින් කොහොමද මනසේ දේවල් ධාරණය කරන්නේ සහ අවබෝධ කරගන්නේ? මෙහි ආවේ ශබ්දය විතරයි ධාරණය කරගන්නේ. අර්ථය නෙවෙයි. ඒකේ ලස්සනම එකක් තමයි ඇත්තටම දැන් අත්තාහි අත්නෝනාතෝ කියලා කිව්වේ. يعني තමන්ට පිහිට තමන්මයි. දැන් එතකොට මේකෙන් කිව්ව කාරණා තමයි මේක කියන්නේ බුදුදහම මූලික පදනම. මේ ධර්මයේ මන්ත්‍රයක් වුණාන් පස්සේ ඒ කියන්නේ තමා තුලින් අවබෝධය සහ තමන්ගේ සාර්ථකත්වය හොයන එක අත්හැරලා දාලා බාහිර වත්පිළිවෙත් හරහා තමයි ඒ කියන්නේ මේ තමන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරන්න බෞද්ධය උත්සාහ ගත්තා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඔය දැන් අපේ පුද පූජා සංස්කෘතිය සහ ඒ වගේ ඇතුලේ මෙයාලා පිහිටක් බලාපොරොත්තු ඇත්තටම බුදුහාමුදුරුවෝ කියන්නේ පුද පූජා වලින් සතපහක පිහිටක් නැහැ කියලා. තමන්ගේ පිහිට තියෙන තමා තුල. ඒකට අත්තාහි අත්නෝනාතෝ කියන ඒ මූලික සංකල්පයේ බුද්ධ ආගමේ ඉවර වෙලා ඒ කියන්නේ තමන්ගේ පිහිට බාහිර සාධකයකට බාර දුන්නා මේ සූත්‍ර පරිත්ත වීමත් එක්ක. එතකොට මේකෙන් වෙච්ච මූලිකම කාරණාව තමයි ඒ කියන්නේ අර තමන්ගේ වැරදි සහ හැසිරීම් තමන් නිවැරදි කරගන්නා වෙනුවට පිරිත් කියලා හරි පූජා පවත්වලා හරි ඒ වැරදි වලින් ගැලවෙන්න පුළුවන් කියන විශ්වාසය ආවා. මේක ලංකාවේ සෑහෙන සදාචාර පරිහානියකට මූලික වෙච්ච එකක්. කියන්නේ හානියක් එක පැත්තේ සමස්ත සමාජයටම නේ. ඔව් මේක අධ්‍යාපනයට බලපෑව වගේම පොතේ ගුරුවාදයකට මාක්ස්වාදී ව්‍යාපාරය දක්වා එන්නේ මේක. න්‍යායක් කටපාඩම් කළා ඒ වචන ටික කියමින් මේක මැත්තේ ඉන්නවා. ඒක කවදාවත් භාවිතාවක් බවට පත් වෙන්නේ නැහැ. ඔය ඒක දැන් නිදහස් අධ්‍යාපනය කියලාවත් අපි ඔය අවුල ලෙහලා නැහැ නේ. නෑ නිදහස් අධ්‍යාපනයෙන් කලේ අර මේ අරගොල්ලෝ ඒක කන්ටිනියු කරපු එක. ඔව් ඒක කන්ටිනියු කරපු එක මේක නිදහස් පත් කළා ගියා. එහෙම දෙයක් උනේ. එතනදිවත් ඒ වැරද්ද හදාගන්න හම්බුනේ. ඒ සුද්ධ කරපු වැඩ ටික කරන්නේ ඒගොල්ලෝ පිටවපු අමාත්‍යාංශ අරවා මොවා ඒ සිස්ටම් එක ගෙනියන්න අවශ්‍ය කළු සුද්ධ ටික හදලා ගියා. නමුත් අපි ඒක ලොකුවට අගය කරලා එහෙම නිදහස් අධ්‍යාපනයේ හින්දා ලංකාව ලොකුවට වෙනස් වෙන එක එහෙම ලොකු කතිකාවක් යනවා නේද? නෑ ඉතින් මෙහෙමයි ඉතින් සාක්ෂරතාවය ඉහළ රටක් නේ ලංකාව. සාක්ෂරතාවයේ ඉහළ වුණාට ඉතින් අර බුලත් කියලා කතන්දරේ ඉඳලා උතන බෝඩ් එකක් හරි ගහලා තියෙන්නේ නැතිනේ මෙතන පිරිසිදු නොකරන්න කියලා. අර මේ මෙහි මුත්‍රා නොකරන්න කියලා ඉවරලා තියෙන තැන්වල වතුර ගහන්නයි කියලා ගහන්න වෙනවයි කියන්නේ. ඕ ඒක නම් ඉතින් අර සන්නස්කල කියනවනේ මේ සාමාන්‍යයෙන් ලංකාවේ ටොයිලට් ප්‍රසිද්ධ වැසිකිළියට යන කෙනා එයා වතුර ගහන්නේ කලින් ගිය එක්කෙනාගේ බෙට්ටට කියලා. එතකොට එයාගේ බෙට්ටට ගහන්නේ ඊළඟට එන එක්කෙනා. ඔන්න ඔහොම කතන්දරයක් තියෙනවනේ. දැන් මෙහි මුත්‍රා නොකරනු නැත්නම් මෙහි මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි කියලා මම කළාම ඒක මෙහෙම තියෙද්දි ඒක බලාගෙන චූ කරනවනේ. ඒ තාප්පෙටම. හරි. ඊළඟට මෙහි කුණු කොටින්ම ඒක දරුණුවට ගිහිල්ලා තියෙනවා මෙහි කුණු දැම්මොත් වැඩ වරදී. හරි. අතපය කඩනවා. ඉතින් පන්සල් වලත් දාන්න වෙලානේ මෙහි පූස් පැටව ගෙනලා දාන්නට මේ මොකද්ද
එහෙන ගහනවා. ඔයගේ පන්සලක බෝඩ් ගහන්න වෙලානේ. ඉතින් මේ ඇත්තටම සාක්ෂරතාවෙන් වෙලා තියෙන මේ වගේ ඔතන මම හිතන්නේ නෑ ඔතන ගැටලුවක් තියෙනවා සාක්ෂරතාවය කියන එක අර පොලිටිකල් ලිටරසි එහෙම අර ඒව ඇතුළට ගිහිල්ලා නෑනේ පරිසරය පිළිබඳ ලිටරසි එකක් තියෙනවා ඉකොනොමික් ලිටරසි කියලා ඒව අර ඒව හරවලට නෙමෙයි නිකම් අකුරු කියවීමට විතරක් නීතිමය ආර්ථික කිසිම ක්ෂේත්‍රයකට ගිහිල්ලා ඒක ගිහිල්ලා නෑ සාක්ෂරතාවය කියන්නේ අකුරු ලිවීමේ කියවීමේ හැකියාව සහ උච්චාරණය කිරීමේ හැකියාව පමණයි අවබෝධයක් නෑ තුන්වෙනි පොයින්ට් එක ඇනලිටිකල් ඒක ඔය පරිත්‍රාණ වලින් වෙච්ච වැඩේ තමයි දැන් තුන්වෙනි පොයින්ට් එක තමයි මේකේ දැන් මේක මම ඇනලයිස් කරලා මම මේ නෝට් කරගත්තා. ඒකයි මම මේ පොයින්ට් එකෙන් පොයින්ට් එක කියන්නේ. දැන් ගොඩක් බැරෑරුම් වැඩන්නේ. ඉතින් නමුත් මේ දැන් හාමුදුරුවෝ ඕක දිගින් දිගටම සාකච්ඡා කරත් මේක පුළුල්ව වෙන හාමුදුරුවෝ පැත්තෙන් ඇවිල්ලා කිසිම මේකක් නැහැ නේ. ගතානුගතිකත්වයේ නඩත්තු කරනවා මිසක ඒ කියන්නේ ඒකමනේ මේ සමාජ පරිහානිය. දැන් මේක ඇයි දන්නවද ඒක වෙන්නේ? මෙන්න මේ තුන්වෙනි පොයින්ට් එකෙන් ඇයි ඒක වෙන්නේ කියලා තේරුම් ගත්තා පුතුමන්ට පුද පූජා හා මේ වාණිජකරණය තමයි මම මේකට දාපු නම. කියන උදාහරණයක් කරන්න ගත්තොත් දැන් ධර්මය වත් පිළිවෙත් පද්ධතියක් උනම් පස්සේ ඒක වටා මේ විශාල වාණිජ්‍ය පද්ධතියක් ගොඩ නැගෙනවානේ. ඒක තමයි ස්වභාවය. එතකොට දැන් පිරිත් මණ්ඩපේ ඉඳලා විවිධ පූජා භාණ්ඩ ඊළඟට ඒවට වෙළඳ පොලක්නේ. දැන් අටපිරිකර කඩ තියෙනවා. අර විශාල වෙළඳ පොලක් ගොඩ නැගිලා තියෙනවා ඇත්තටම. එතකොට ඒ වෙළඳ පොලක් ගොඩ නැගුණාන් පස්සේ ඒකත් එක්ක මාකට් එකක් වෙනම කියන්නේ මේ මාකට් එකේ මුදල් සංසරණය වෙනවානේ මාර විදිහට. ප්‍රධාන විහාරස්ථාන දේවාල ආශ්‍රිතව වෙනම පහන් දාන අය ඉන්නවා එළඟි තෙල් පහන් දාන අය මගේ මිත්‍රයෙකුත් ඉන්නවා එහෙම කෙනෙක් ඒ වගේ එක එක මල් ගේන අය ඉන්නවා ඒක ඉතින් වෙනම මේ මාකට් එකක්. ඕකට වචනයක් තැන් දැන් ඕගොල්ලෝ අටමස්ථානෙට ගියන් පස්සේ එතන මල් කඩ ව්‍යාපාරය. ඊළඟට දැන් ඉස්සර නම් කිරිබත් උයානනේ ගියේ දැන් එතන කිරිබත් හදලා මේවා එකේම දාලා දෙනවා. පැකට් කරලා එහෙම තියෙනවා. නෑ එතන උයලා ඒ කිරිබත් අර මැටි භාජනත් එතන තියෙනවා. ඒ වගේම දැන් යන කෙනෙක්ට නාලා පිරිසුදු වෙලා උදේ අනුරාධපුරයට බැස්සනම් ඒ වෙළඳ පොලේම කිරිබත් උයලක් තියෙනවා. එතකොට ඒක අරන් ගිහිල්ලා ජයශ්‍රී මහ බෝධියට හරි රුවන්වැලි මහසෑයට හරි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ නාන තැනුත් හදලා තියයි දන්නේ. ඊළඟට එතනින් මේවා කළා දැන් ඔයා දන්නවද කියන්නේ අටමස්ථානේ ලංකාවේ ගොඩාක් පූජ්‍ය ස්ථාන මූලික කරගෙන කුලී පදනම් මත නිවාස ලබා දීමේ ව්‍යාපාරයක් කරනවානේ. එතකොට මේ වන්දනාව යන අයට මේ ඒ වගේ නවතින්න දෙනවා. කල්පනා කරලා බලන්න හාමුදුරුවෝ කී දෙනෙක්ගේ ව්‍යාපාර අයිතින් තියනවද කියලා එතකොට මම අර තේරෙනවා නේද ඇයි මේක නතර වෙන්නේ නැති ප්‍රශ්නේ එතන එනවනේ. එතකොට මේ අල්පේච්ඡතාව කියන එක බුද්ධ ආගමෙන් ගිලිහිලා ඒ කියන්නේ ආගම කියන්නේ අර වෙළඳාමක් ප්‍රදර්ශනයක් බවට පත් වුණා. ඇත්තටම මේක අර ෂෝමන්ෂිප් මේ කියලා තියෙනවනේ. මොකද්ද මේ අර ප්‍රදර්ශනාත්මක මම හිතන්නේ තව වචනයක් තියෙනවා ඔකට කොමෝඩිෆිකේෂන් ඔෆ් රිලිජන් කියලා. ආගම භාණ්ඩ කරන්නට ලක් වෙලා තියෙනවා. එතකොට දැන් ඔබතුමාගේ ප්‍රශ්නෙට මම හිතන්නේ උත්තරය ආවා. ඇයි මේකට ආගමික මේවා එකේ මේකට ප්‍රතිසංස්කරණයක් වෙන්නේ නැති කියන වෙළඳපොළ. ඊළඟ කාරණාව තමයි හතරවෙනි පොයින්ට් එක අර භික්ෂුව සහ ගිහියා අතර සම්බන්ධය වෙනස් වීම. දැන් මුල් බුද්ධ ආගමේ තිබ්බ එක තමයි දැන් අර මේ මහාමුදුරු කෙනෙක් කියන්නේ කල්යාණ මිත්‍රයෙක්නේ. එතකොට ඒ මුල් බුද්ධ ආගමේ භික්ෂුව කියන්නේ මනෝ උපදේශකයෙක් ඊළඟට සමාජ කටයුතු වලදී මේ මැදිහත් කරුවෙක් අන්න හරි. ඒ වෙන ඊළඟ කාරණාව තමයි විහාරාධිපති හරි මේ පන්සල් නඩත්තු කිරීමේ ක්‍රියාවලියක් තිබ්බේ නැහනේ. භික්ෂුව කියන්නේ සන්න්‍යාසියෙක්. ඒ කියන්නේ සංචාරක ජීවිතයක් ගත කරපු. එතකොට ආරාමයක කුඹල්හලක ඊළඟට විශාල ගහක් යට එහෙම ජීවත් වෙච්ච එක්ස්පෙරිමන්ට් එකක් තමයි මුල් කාලීන භික්ෂුවකට තිබ්බේ. එතකොට එයාට නවාතනක් අවශ්‍ය වුණේ මේ රාත්‍රිය ගෙවා දවන්න මිසක ඊළඟට දහවල දානි වළඳපුවන් පස්සේ අර මේ කෙටි විවේකයක් ගන්න මිසක ඒ ඕකේ වැරද්දක් කළේ හාමුදුරුවනේ. හැබැයි ඕකේ වැරද්ද නම් බුදුහාමුදුරුවම කළේ. අර එතෙන්දී අර ඇත්තටම රුක්ක මූලගතාවා කියලා වරලා දෙව්දත් මේ අභියෝග කරපු එක හරි කියලා හිතෙනවා. හරි පන්සල් ගොඩ නැගුවා මේ දෙව්දත් කියපු එකට විරුද්ධව මොකද බුදුහාමුදුරන්ට පිළිගන්න උනානේ. ඉතින් අර ආරාම පිළිගන්න උනා. හිතරිත් දන්න බැරි කමට හරි. ඒකෙන් ආපු එක හැබැයි ඒවා නිර්මාණය වුණත් සාංගික දීපල ක්‍රමයේ තිබ්බේ අගතානගත චතුදිසනේ. ආවාවුත් නොආවාවුත් මහ. එතකොට ඒවා නවාතනක් මිසක කාගේ හරි පෞද්ගලික අයිතියකට ඒ කියන්නේ ප්‍රයිවට් ප්‍රොපර්ටි නෙවෙයි. පරම්පරාගතව යන අන්න ඒකයි. දැන් අර මේ මහා සාංගික දේපල පරිහරණය සම්බන්ධව ශික්ෂාවන් වලම තියෙන එක තමයි ඒක සාමූහික
ප්‍රයෝජනයට ගන්නවා මිසක එතකොට ඒක මේන්ටේන් කරන්න යාගු භාජක චීවර පටික්ගාහක ආසන ගහපක වගේ මේ අසුන් පනවන අය සිවුරු පිළිගන්නන අය කැඳ බෙදන අය එහෙම අර මේ කැටගරිවලට බෙදුවට බුදු හාමුදුරුවෝ ඒක බෙදුවේ ඒ ආයතන එකන්නේ සමූහයක් ඉද්දින් ඒ සමූහය කටයුතු විදිමත් කරන්න. බෙදුව මිසක කිසිම තැනක ඒ කියන්නේ පෞද්ගලික අයිතියකට සාංගික දේපල යටත් කරේ නෑනේ. එතකොට මේක ඒ කියන්නේ අර ඒ ජීවිතයේ ඇතුලේ ඊළඟට තිබ්බ දේ තමයි චීවර පින්නපාත සේනාසන ගිලානප්‍රත්‍ය සිව්පස. ඒ සිව්පස පරිභෝජනයේ ප්‍රත්‍යවේක්ෂාවක් තිබ්බනේ හාමුදුරුවරුන්ට. ඒ කියන්නේ මම සිවුරක් අඳින්නේ ඇයි? දංශ මකස වාතාත කියලා මේ තියෙනවා ප්‍රත්‍යවේක්ෂාවක්. පටිසංකාය නිසයෝ චීවරම් පටිසේවාමි යාවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය කියලා ඒ කියන්නේ සීතෙන් මැසි මදුරුවන්ගෙන් උෂ්ණයෙන් මේ බේරෙන්න තමයි සිවුරක් දරන්නේ. එතකොට තමන් අඳින වස්ත්‍රයට පවා අවබෝධයක් තිබ්බ හාමුදුරුවෝගේ. එතකොට ඒකත් එක්ක ඊළඟට දැන් මේ හාමුදුරු කෙනෙක්ට තහනන්නේ කියන්නේ මේ ගිහියොත් එක්ක අතිශය සමීප සම්බන්ධතාවයකට යන්න කුල සංඝට්ට කියන චෝදනාව වෙනවනේ. එතකොට මේ தත්ත්වය වෙනස් වුණා මේ ධර්මයේ මන්ත්‍ර ස්වරූපයකට ආවත් එක්ක. එතකොට මේක උනේ අර සන්න්‍යාසි භික්ෂුව පූජකෙක් බවට පත් වුණා. දැන් පූජකෙක් කියලා කියන්නේ අර මේ කියන්නේ මැද ඉන්න මේ කියන්නේ මේ කවුද යාලට කියන්නේ දෙවියන් එක්ක සම්බන්ධ කරනවා වගේ නිර්වාණයට ගෙනියන මැද්දේ ඒජන්ට් කෙනෙක්. එතකොට සාන්ත මොන මුනිතුමාද කියලා ඉවරලා ඉන්නේ අර මරුණට පස්සේ මේ විනිශ්චයට ගෙනියන එක්කෙනා පාර්ලිමේන්තුවේ කොට කරගෙන ඒ වගේ කතාවකට ඒ හාමුදුරුවන්ගේ ඒක එතකොට ඔයාලට තේරෙනවා නේද භික්ෂුවගේ පරිවර්තනය. එතකොට අද මේ අතරම විහාරස්ථානයකින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ බෝධි පූජාව තියාගන්න එක මේ සහ ඒ වත්පිළිවෙත් සමුදායක් මිසක මට කියන්නකො කොයි පන්සලේද ඒ කියන්නේ සූත්‍ර විග්‍රහ කරමින් මිනිසුත් එක්ක එහෙම පුළුල් ධර්ම කතිකාවතක ඉන්නේ. එහෙම පන්සලක් හරි එහෙම බණක් නෑ කිසිවක් නෑ. හැබැයි ඒක සමාජය ඒකේ උතන ගැටලු දෙකක් තියෙනවා. සමාජයක බලාපොරොත්තු වෙන්නෙත් නෑ. හාමුදුරුවෝ ඒක දෙන්නෙත් නෑ. ඒ දෙන්නෙත් නෑ. ඉතින් ඕව කර කර ඉන්න වෙලාව නෑ නේද? එහෙම ගැඹුරට හිතන්න. අන්න ඒ ප්‍රශ්නේ. ඊළඟට මේක මේ පස්වෙනි පොයින්ට් එක අපි අරන් එමු. ඒ කියන්නේ විද්‍යාත්මක හා තාර්කික චින්තනයකට බාධා වෙනවා. මේක මම විශ්ලේෂණය කරද්දී මේ මට තේරිච්ච ඒවා තමයි මම මේ එක පොයින්ට් එකට ගෙනාවේ. දැන් උදාහරණයක් හැටියට දැන් ලෙඩක් දුකක් හරි අපි මුල් සාකච්ඡාවෙත් කතා කරන්නද මම හිතන්නේ ස්වභාවික විපත් පැමිණියන් පස්සේ ඒකේ මේ භෞතිකව විද්‍යාත්මක හේතු අපි හොයනවට වඩා ඒක අර අදෘශ්‍යමාන බලවේගයක බලපෑමක් හැටියට සලකලා ඒ මන්ත්‍ර සහ සාන්ති කර්මයන් වලින් මේකට විසඳුම් හොයන්නේ. එතනින් මම හිතනවා ඔබතුමන්ට ආරම්භයක් ගත්ත හැකියි. ඔයාලට තේරෙනවා ඇති ඇයි වදකහසුලී ඉඳලා ධම්මික පැණිය සහ මේ කියන්නේ මේ අපි ඒ කියන්නේ මේ වෙනමම ඒ කියන්නේ බෙහෙත් හේත් වලට අමතරව සාන්ති කර්ම සම්ප්‍රදායක් තියෙනවනේ. දැන් මිනිස්සු අරතරල් ලෙඩක් ආපුවම පස්සේ ධම්මික පැණිය පස්සෙත් කී දෙනෙක් ගියාදනේ. එතකොට මම තේරෙන්නේ නැති ඒ පොයින්ට් එක. ඊළඟට මේ අනිත් කාරණාව තමයි කියන්නේ අර හරය අතහැර ලෙල්ල වැළඳ ගැනීම කියන එක. මම දැන් මේ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මයි කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ මෛත්‍රී කිරීම සම්බන්ධව. එතකොට ඒකෙන් යහපත් සමාජ සම්බන්ධතාවයක් දැන් ඇත්තටම උදාහරණයක් හැටියට අර අපේ හිතක වෛරය කියන එක ඇති වෙන්න අපිට සුඛං සුපති නැති වෙනවනේ. ඊළඟට සුඛං පටිමුඤ්ජතිත් නැති වෙනවනේ. සුවසේ නිදන්නත් බෑ, සුවසේ ඇහැරෙන්නත් බෑ. ඊළඟට අර මනුස්සානම් පියෝ හෝතිත් නැති වෙනවනේ. ඒ කියන්නේ වෛරී මේවා වෙච්ච ගමන්ම සමාජ සම්බන්ධතා කියනවා මේ නැති වෙලා යනවා. දැන් බලන්න මේ කරණීය මෙත්ත සූත්‍රයේ ගන්න අද මන්ත්‍රයක් හැටියටනේ. ඒක බෝධිය ළඟත් කියනවා, ළමයි හම්බෙන්න තියෙන තැනත් කියනවා, කඩ විවෘත කරද්දින තුන් සූත්‍රය කියනවා. ඒක නම් ආඳුරනේ කලේ FM කාර්යයද කොහෙද? FM කාර්යය මමත් ඔය FM දෙක විතර වැඩ කළානේ. ඉතින් සාමාන්‍යයෙන් උදේට ඒ තියෙන රෝස්ටර් එකේ උදේට කොහොමද පිරිත් දාන්නේ? හරි රැට ඉවර කරන්න පිරිත් දාන්නේ කොහොමද? ඒක වෙනම විකාර සහගත ක්‍රියාවලියක් උනේ. එතකොට මේවා එක ඊළඟට මේ ඊටාම දැන් මම හිතන සමන් මහත්මයාට ප්‍රවේශයක් ගන්න පුළුවන් ධර්ම ශාස්ත්‍රීය දියුණුව අඩාල වෙච්ච විදිය. එන උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අබේගිරිය සහ මහා විහාරයත් එක්ක මාර දර්ශනවාද ටිකක් ලංකාවට දායාද වුණානේ. එතකොට මේ මන්ත්‍ර ස්වරූපයකට මේක ආවත් එක්ක අර පොත පරිශීලනය කරන වෙනකොට පොතට වඳින්න ගත්තා. හරිද? දැන් තියෙන්නේ ගොඩක් තැන්වල පොත්වලට වඳිනවනේ.
දැන් මේ පොත පරිශීලනය මේ තුන කරන්නේ පිරුවානා පොත් වහන්සේ. පොත්වලට වඳිනවා මේකේ අවසානයේම මේක ඇතුළේ කොහොමද මන්ත්‍ර සිස්ටම් එක තියෙන්නේ කියලා මේ අපි කතා කරමු. ඊළඟ පොයින්ට් එක තමයි ඇත්තටම මේක අපේ ජන විඥානයේ බය මත පදනම් වීම ආරම්භුණා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් මුල් බුද්ධ ආගමේ කතා කරේ ඇත්තටම අර ප්‍රඥාව සහ නොබැදීමනේ. එතකොට හැබැයි මේ පිරිත් සහ මන්ත්‍ර ක්‍රමවේදයේ හරහා ඕගොල්ලන්ට තේරෙනවා ඇති යක්ෂයෝ ප්‍රේතයෝ කියන මේ සංකල්පත් එක්ක මේක තමයි ඇත්තට මම හිතන්නේ බිය මත පදනම් වෙච්ච බුද්ධ ආගම නිර්මාණය කරන්නේ. අද මිනිස්සු ඇත්තටම මේ ඒ කියන්නේ යක්ෂ ප්‍රේත මේ අදෘශ්‍යමාන බලවේගات එක්ක ඉඳලා ඒකත් එක්කනේ ඇත්තටම අපේ මේ බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායෙම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට දැන් උදාහරණයක් හැටියට මේකේ ප්‍රතිඵලය තමයි කියන්නේ සමාජයේ මානසික දුර්වල වුණා. මානසික දුර්වල වෙලා වුණේ තමයි අර අద్భుත දෙයක් හමුවේ දනනමන ස්වභාවයක් ආවා. අපි අද වෙලා තියෙන්නේ ඒකනේ. ඊළඟට තමයි වැදගත්ම දේ මේ කුල ක්‍රමය සහ සමාජ දූරාවලිය තහවුරු වීම. මම මේ කියන්නේ දැන් මේ සුත්ත පරිත්ත වීමෙන් වෙච්ච සමාජ විපර්යාස ශ්‍රී ලංකාවේ. දැන් බලන්න දැන් මේ ධර්මයේ මන්ත්‍රයක් වෙලා මේ වෙච්ච ගමන්ම මේක හසුරුවන්න. ඊළඟට අර වත්පිළිවෙත් සම්ප්‍රදාය ආපුවම් පස්සේ මේකට ඒ කියන්නේ පූජක පන්තියක් ඕන වෙනවනේ. එතකොට මේ වැඩේ වික්ෂුන් වහන්සේලාගෙන් වෙනවා. අනිත් කට්ටිය අනිත් දේ තමයි එතකොට මේ හාඳුන්ලට සහයෝගය දෙන්නේ. හාඳුන්ලා නිර්මාණය කරන ආගමික වත්පිළිවෙත් වල නියැලෙන්න දූරාවලියක් එපැයි. බෙර ගහන අය ඕනේ. ඊළඟට සලු සකස් කරන්න. ඊළඟට නර්තනය. එතකොට මේකෙන් උනේ කියන්නේ මේ ලංකාවේ මේ කුල දූරාවලිය නිර්මාණය කරන්නත් මේක නිර්මාණය කරන්නත් මේක ආගම කියන එක අනිවාර්යස බලපෑව. ඒක ඉතින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරන තැන ඉඳලා අර 18 කුලයක අයව ඒ විවිධ වෘත්තීන් වල කියන එකත් එකම බැඳිලා දිගින් දිගට විකාශනය වෙනවා නේද? ඒ කියන්නේ දැන් මම දලදා මාලිගාව එක්ක තියෙන කුල දූරාවලිය ගැන කවුරු හරි නිරීක්ෂණය කරොත් තේරෙනවා. ඔබතුමා කියන්න. මම මේ නිකන් සරල උදාහරණයක් කියන්නේ දැන් අපි මම බෞද්ධ පරිසරයක හැදිච්ච කෙනෙක්නේ බෞද්ධ අපි ෆැමිලි එකට එකතුනේ. ඒතකොට අපි පිටින් පිට බණ අහලා දිනා එහෙම දිගටම පන්සල් වල නේ. නමුත් ඔය කිසිම බණක මේ වගේ තැනක් වෙහෙලා බණක් නම් මම අහලා නැහැ. සමහරවිට අහලා තියෙනවද? මේ එහෙම බණ එහෙම ඔන්න ජීවිතේට බණක් දෙකක් අහලා ඇති ඔය ඉතින් අර වැරදිලා යන්න වුණාම නෑ නෑ අපිට අහම්බෙන් ගිහිල්ලා එහෙම බණ අහන්න වෙච්ච ඒවා එනවා. දැන් ඔය පාසල් වලත් අපිට දැන් ධර්ම කතිකාමය දේවල් මිසක් මේ වගේ බණ ඔය බානක පරම්පරාවෙන් ආපු කටපාඩම් කරගෙන ආවිල්ලා බානක පරම්පරාව කළේ ඒකනේ. ඉතින් ඒගොල්ලෝ විශාල සේවයක් කළා. ඒක මුඛ පරම්පරාගතව රැකගෙන මේක පිළිබඳ කිසිම දැන් හම්බුනේ ඉදිරිපත් කරන කාර්යය තාම බැරෑරුම් දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඒතකොට දැන් මේක සමාජ කතිකාවක් මේක වෙලා නැහැ නේ හම්බුනේ. ඒ කියන්නේ මේක එහෙම දැකලා තියෙන්නේ. ඉතින් ඇයි එහෙම දේවල් දකින්න ඔයා හරි ෆැන්ටසි ලෝකෙකනේ ජීවත් වෙන්නේ අනිත්. මේකට එහෙම දේවල් වෙන්න බෑ. මම හිතන්නේ දැන් මේ හාමුදුරුවෝ උනත් ලොකු ෆැන්ටසි ලෝකයක ජීවත් වෙන්නේ නිකන් හරි බොහොම තාර්කික යථාර්ථවාදී බුදුදහමේ මූලික දේවල් ඒ දාර්ශනික දේවල් දහමේ දේවල් පිළිගන්න ඒ ඔස්සේ කතිකාවක් ඇති වෙන රටක් ගැන මම නම් එහෙම එකක් පරිකල්පනය කරන්නේ නැහැ. මෙතනින් මටත් තේරිලා තියෙනවා. ඒ කියන්නේ අපි කරන මේ ආඳුරන්ටත් තියෙන්නේ මේ වෙන මොකක් හරි ආගමක් ගොඩනගන්න මේකේ තියෙන වචන ටිකක් පැත්තකට දාලා. මොකද මට හිතෙන්නේ මේක එහෙම පැහැදිලිව ඔව් දැන් මේ ධර්ම කතා කියනකට වඩා මේ පන්සලේ දැන් දේවාලයක් දාගත්තා මේකේ ගොඩක් දේවල් හැබැයි හදාගන්න පුළුවන් ওই ටික වෙනස් කරා නම් දැන් මේ ගේට්ටු දාලා අරම මේක කරලා දාලා මේ දේවාලයක් හැදුවා නම් ඒ කියන්නේ හොඳට දේවාලයක් නැහැ නේ. මේ දේවාල නැහැනේ. දැන් ඔබතුමන්ට කියන්න මමත් අපි මෙහෙම කරමු. අපි දේවාලයක් දාලා ඒකේ ස්තෝත්‍ර වලට මටත් පුළුවන් මමත් මේ නාට්‍යකරණය කරපු කාලේ මම ටිකක් ගිනි බෝල කරකෝලා තියෙනවා. ඈ බෙර ගහන්න ටිකක් වුණා. ඔයාලට පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ඔයා ඒක බාර ගන්නවා. පොඩ්ඩක් මට ආවේශ වෙන්න වගේත් පුළුවන්. අපි පරිණාමීය මනෝවිද්‍යාවේ වචන අපි දේවාරූඪයෙන් කියමු. ඒ පුරාණ අලුත් කල්ට් එකක් හැදේ. හැදේ. දැන් අනික් කාරණාව තමයි මමත් පොඩි කාලේ ඉඳලා ගුප්ත ශාස්ත්‍ර අධ්‍යයනය කරලා තියෙනවානේ. ඒ කියන්නේ මේ මන්ත්‍ර ශාස්ත්‍ර ආදිහූනියන් සම්බන්ධව හොඳට මමත් දන්නවා. දැන් අනිල් මෙයා හොරා වගේ කොහොමද? හරිද? එතකොට දැන් ඒවයි ඊළඟට දැන් ওই ඖෂධ සම්බන්ධව මම කරලා තියෙන අධ්‍යයනය. මොකද දැන් මම ඔබතුමන්ට පෙන්නන්නම් මං ගාව තියෙනවා
පුරාණම ඒ කියන්නේ පුස්කොලයත් මේ ඒක දැන් සාමාන්‍ය පොතකට අරන් තියෙනවා මොකද අර පොතේ ආරක්ෂාව හදන්න ඒකේ තියෙනවා සමස්ත සකල ලෙඩවලටම ඖෂධ මම ඒක සමන් මහත්මයාට පෙන්නන්න අපි මේ ප්‍රශ්නේ සමස්ත ඊළඟට ඒකේ ඇත්තටම පුරාණම වාජීකරණ ඖෂධයත් ඒකේ තියෙනවා පැහැදිලිවම ඒක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයිද ඒ කියන්නේ ඒක අපේ වාජීකරණ නෙමෙයි මං හිතුවේ අනිත් මේවා මට වෙසෙම අමාරුවක් තියෙනවා හිතුවේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි හරි හරිද ඒ කියන්නේ සියලුම රෝග ඒ කියන්නේ හැදුම අර මේ අවුරුදු 300 400ක් ආපු පුස්කොලයක් තමයි ඒක 1900 මානව ශ්‍රමය මානව භාවිතාව අත්දැකීම්නේ දැන් ඔයාලට බැලුවන් පස්සේ තේරෙයි ඒ කියන්නේ ඒකේ තියෙන ඒ කියන්නේ මේ ඒ ආයුර්වේද ක්‍රමයේ තියෙන කොච්චර ප්‍රැක්ටිකල් දේවල් ගෙනල්ලා තියෙනවද කියලා. ඇත්තටම අර කැවුම තුවාලයකට තිබ්බහම ලේ ගලන නතර වෙනවයි කියන එකත් ඒකේ තියෙනවා. පෙනිසිලින් කතාව ඒකේ තියෙනවා. ඒ පුස්කොලෙන් ඒ ගත්ත මගේ පුරාණ පොතේ ඇත්තටම මේ ලෙඩ ගණනාවකට ඒකේ ඖෂධ තියෙනවා මේව කරලා. ඒ වගේම තමයි ඒ කියන්නේ වාජීකරණ බෙහෙතක් තියෙනවා ඒකේ. පුරාණම. එතකොට මේ ඒ වගේ කියන්නේ ඒක කලාපයක් තියෙනවා. හැබැයි මම ඒක සමාජගත කරන්න කැමති නෑ. නෑ ඇත්තටම මම කල්පනා කරා ඒක පටන් ගත්තරම් මේ ප්‍රශ්න මොකුත් නෑ. කාගේවත් කුණුවර පහන්නෙත් නෑ. නේ? මං කියන්නේ අර වාජීකරණ බෙහෙතම හැදුවා නම් මේ බයියෝම යාලු කරගන්න හොඳම විදියක් ඕක. අපුනේද? ඔව්නේ. නිකන් හරි පොඩි මේව එකක් වොයිස් කට්ටයක් දාලා පොඩි වීඩියෝ එකක් කරා නම් මේවා ටික තියෙනවා කියලා හාමුදුරන්ට මෙතන ට්‍රැෆික් පොලිසියෙන් දාන්නේ නේ. හැදිනියම. ඒ කියන්නේ ඇත්තට මේකේ තියෙන බෙහෙත් ටික මම දෙන්න පටන් ගත්තා නම් ඇත්තට මේක හැදෙනවා. ඒ කියන්නේ ඕනනම් මට වෙදකමට බහින්න පුළුවන්. ඒක නොලෙජ් එක හොඳටම තියෙනවා මට. එතකොට මගේ ආයුර්වේද වෙදක මොකද හොඳටම බෙහෙත් ටිකක් තියෙනවා නම් මම මේ සාකත් හොඳටම අඳුරනවා නම් බෙහෙත හැදලා දෙන්නනේ තියෙන්නේ මට. ඇත්තටම ඒ කියන්නේ ඇස්මේ වල ඉඳලා ඒ ශරීර හැදුම හතිය ඊළඟට මේ කිලිමාලෙට ඊළඟට අර ප්‍රසූත මේ වුණන් පස්සේ ලේ යන මේවා නතර කරන ඒ වගේ ඉඳලා ඒ සියලුම ඖෂධ ටික ඒකේ තියෙනවා. ඊළඟට මේ කියන්නේ දැන් මම දැන් අර ඇත්තටම මේ සමන් මහත්මයා කියන කතාව ඇත්ත මටත් හිතිලා තියෙනවා. ඇත්තටම මේ ඔබතුමන්ලා අපි මේ නොක යුටෝපියාවක් මවාගෙන ඉන්නවාද කියලා. ඒ කියන්නේ මේ අපි දෙන මේ යථාර්ථවාදී ධර්ම විශ්ලේෂණය ඇත්තටම මේක අපිට දෙන්න උවමනාව ආවේ ඒ කියන්නේ මේ යම් තරමකට හරි මේ අපි සමාජයට ආදරය කරගෙන ඉන්නනේ. ඒ කියන්නේ මෙතනින් එහාට ඒ කියන්නේ දියුණු සමාජයක් සම්බන්ධව තියෙන මේ ප්‍රාර්ථනාවෙන් හින්දානේ අපි මේක පටන් ගත්තේ. හැබැයි ඇත්තටම කිව්වා වගේ මේ මඩගොහරුවේම නම් ගිලී යන්න මේගොල්ලන්ට අවශ්‍ය මං කියන්නේ ඉතින් ඇත්තටම අපි මේ කරන දේවල් හැබැයි මං කියන්නේ මේක හිතන සහ මොනවා හරි වෙන කාලයකුත් එයිනේ නේද? වෙනස්වල් ඉතාම සෙමින්නේ සමහරක් වෙලාවට වෙන්නේ මේ කොග්නිටිව් ඒ කියන්නේ කල්චරල් කොග්නිටිව් ඉවොලුෂන්ස් බොහොමනේ හරිම ස්ලෝ. ඉතින් මේ සමන් මොකද හිතන්නේ වෙනස? මම මොකද හිතන්නේ? ඔය වෙන විදිහකට මේ අපි තුන් දෙනා මේ වෙදකමට බහිමුද? බහිමු. මං කියන්නේ අර කිව්වාගේ බයියෝ යාලු කරගත්ත. ඒ කියන්නේ එක මේවා එකෙන් ඒ කියන්නේ ඇදුම හැටියට මාර විසඳුම් තියෙන්නේ. සෙම් අමාරු වලට එහෙම. ඒ කියන්නේ ඒවා මේ සමහර බෙහෙත් මම හදලා ටෙස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයි සමහරවිට. එහෙම නැතුව ඒ කියන්නේ අර ඒකේ මේ විහිළුවක් විකෘතියක් මේ කරලා අර මේ පුස්මේම එකක් නෙවෙයි මේක මං හිතන්නේ ඇත්තටම ඔය ආයුර්වේද ක්‍රමවේදේ මං හිතන්නේ අර උඩරට මං හිතන්නේ යුගයේ ඉඳලා මොකද අවුරුදු 300ක පරණ පුස්කොලයන්නේ පොතට අරන් තියෙන්නේ. එතකොට ඒ ඇත්තටම මම 300ට පරණ එකට ඇවිල්ලා තියෙන්නේ තව අවුරුදු 17 විතර ආපු එකක් දන්නේ නැහැ ඇත්තටම. ඉතින් එහෙම එකක් තියෙනවා. ඉතින් මේ අපි දැන් ආපහු අපේ කතිකාවතකට ආවොත් එහෙම ඔබතුමා ඇත්තටම මේ අපි මේ සාකච්ඡා සම්බන්ධව කතා කරද්දී දැන් ඔය මැක්ස් වේබර් සම්බන්ධව කිව්වනේ. එතකොට එයාගේ මේ කෘතියක් තියෙනවා. මම හිතන්නේ ඒක අපි නම ඉදිරිපත් කරන එක හොඳයි. The Protestant Ethic and the Spirit of Capitalism කියලා. එතකොට මේකේ මේ කැල්වින් වාදය කියන මේ ප්‍රොටෙස්ටන්ත්‍ර ව්‍යාපාරය කොහොමද ඒ කියන්නේ මේ යුරෝපයේ දියුණුවට ආවේ. දැන් මේක 16 වෙනි සියවසේ ඇතිවෙච්ච ක්‍රිස්තියානි මේ ඒ කියන්නේ ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරයන්නේ. ඒ කියන්නේ ජෝන් කැල්වින් ආරම්භ කරපු. එතකොට මේක පංසජාතික දේව ධර්මාචාර්යවරේ. එතකොට මේක බලපෑවා ඒ කියන්නේ දියුණුවට.
දැන් මම මේ වචනේ ප්‍රොටෙස්ටන්ත්‍ර වචනේ ගෙනාවේ අනගාരിക ධර්මපාලතුමන්ගේ මේ ජාතික ව්‍යාපාරයටත් ගණනාත ඔබේසේකර සහ රිචඩ් ගොම්රිච් දුන්න නම තමයි මේක ලංකාවේ එක ප්‍රොටෙස්ටන්ත්‍ර. හැබැයි මේක කැල්වින් වාදයේ ප්‍රොටෙස්ටන්ත් ව්‍යාපාරය වගේ වුණේ නැහැ. මේක මේ ජාතික සටනක් එක්ක ගියපු බයිලාවක් වුණානේ. ඒකත් එක්ක තමයි මේ මං හිතන්නේ ලංකාවේ ඒකේ අර දැන් අතන ප්‍රොටෙස්ටන්ට් කියන එක ආයෙම විරෝධාකල්පික කියන එකනේ. හරි වතිකානුවට අභියෝග කළා ඉවරලා අර කරුණු 10ක් ගැන දාලා මෙහෙ ඇත්තටම ප්‍රශ්න නොකර ඉන්න එකමයි මේවා. එහෙ රිෆෝම්ස් ආවේ මෙහෙ උනේ ඒකේ එහා පැත්ත. මොකද දැන් මෙහෙ මේ ඇත්තටම ශාසනයවත් සංඝයා වහන්සේලාවත් ඒ කියන ධර්ම කතිකාවන්වත් ඒ යුගයේ හැදිච්ච හෙජමනියවත් නෙමෙයි ප්‍රශ්න කළේ මේ මිනිස්සුන්ට ගිල්ටි එක හැදුවා. කැල්වින් වාදයේ තිබ්බේවා මේ අනිත් පැත්තට මිනිස්සු ඒක හරි වදිනේ. මිනිස්සුන්ව ප්‍රශ්න කරමින් මිනිස්සුන්ට ගිල්ටි එක උඹලා පව්කාරයෝ. උඹලා වැරදි වැඩ කරනවා. උපතින්ම පව්කාරයෙක් කිව්වනේ කැල්වින් වාදේ කිව්වේ. උපතින්ම පව්කාරය. දැන් ඊළඟට ඉතින් මේ මෙහි ප්‍රොටෙස්ටන්ත බුද්ධඝම කළෙත් ඒක තමයි. හරි. උඹලා අශිෂ්ටයි කියන එක හැඳි කෑරුප් වලට හුරු කරන්න කියන්නේ ධර්මපාලගේ මූලික මේවල තියෙනවනේ හැඳි කෑරුප්. හැබැයි මෙහෙම එකක් තිබ්බා මේ අර මේ ප්‍රොටෙස්ටන්ත්‍ර මේ වගේ තියෙන මේ වගේ තමයි අර මිනිසා උපතින්ම පව්කාරයෙක් වුණාට වෙහෙස මහන්සි වෙලා කම්මැලි නැතුව වැඩ කරොත් දේව ප්‍රසාදේ ලබා ගන්න පුළුවන් පූජකයෙක් නැතුව ඕන කෙනෙක්ට කියලා. මේකෙන් මිනිස්සුනේ මොකද ධනය හම්බ කරවපු වගේම ප්‍රාර්ථනා ආයෝජනය කරන්නත් පටන් ගත්තා. එතකොට දියුණු වෙන මිනිස්සයාව දැක්කේ දේව ප්‍රසාදයේ සලකුණක් හැටියට කැල්වින් වාදී. ලංකාවේ උනේ මොකක්ද දන්නවද? ලංකාවේ අර මේ ඔය පූර්ව නියමවාදී කියන එක කියන්නේ මිනිසා උපතින්ම පව්කාරයෙක්. හැබැයි එයා කර්මය කියන එක. කර්මය ආවා මේකට. ඊට පස්සේ කර්මයේ ඉරණමක් වුණා. අපේ ප්‍රොටෙස්ටන්ත්‍ර මේවැකත් උනේ විකෘතික විදිහට. ඊට පස්සේ කර්මය ගෙවා ගන්න මේ කරන අර පාදඩ බිස්නස් වලින් කියන්නේ තමන් පාදඩ කියලා ඉවරලා නෑ මේකේ සමහර දේවල් සමහර විනෝද කර්මාන්ත අපි හිතමු මස් මරණ එක වෙන්න පුළුවන් මේ රේන්ද ඒවා සමාජයක අවශ්‍ය මූලික පාරිභෝගික අවශ්‍යතානේ. නමුත් මතවාදය හැදුවේ ඒගොල්ලෝ ඒවා නොකල යුතු දේවල් හැටියටනේ. හරි බුදුදහමෙනුත් අරගෙන බුදුදහමෙන්ට වැඩිය බමුණු මතනේ ඒවා. ජෛන සහ බමුණු මතනේ. මේක තොරම්බෝල් කරමින් ගිල්ටියක් හදලා අන්තිමට ඒ සල්ලි ටික ආයෝජනය කරගත්තා අර හැරදාලා ගිය ගිහිගෙය වෙනුවට විශාල ගෘහයක් හදාගන්න. ගිනිගෙය කියපු ගිහිගෙය පන්සල බවට පත් කරගත්තා මේක. මේකනේ ඇත්තට සිද්ධ වුණේ එතනදලා දීපල රැස් කිරීම. හාමුදුරන්ගේ අදහසට තව එකක් එකතු කරන්නම්. ජාන විද්‍යාවේ පියා විදියට සලකනවා ජෝර්ජ් මෙන්ඩෙලා. මට නම් හරියට මම මෙන්ඩෙලා. ඒතකොට එයා ෆාදර් කෙනෙක්. එතකොට එයා ඒගොල්ලෝ ෆාදර්ස්ලාත් විද්‍යාත්මක චින්තනයට සම්බන්ධ වුණා. නමුත් ලංකාව වගේ රටක උනේ විද්‍යාත්මක චින්තනය වෙනුවට පසුගාමී චින්තනය ගේන. දැන් විද්‍යාව විෂයක් හැටියට උගන්වන්න වුණොත් පසුගාමීත්වේනේ කතා කරන්නේ ලංකාවේ. ගුරුවරුන් ඉන්නේ. අරගෙන බලන්නකෝ. දැන් ඔය දැන් කැල්වින් වාදයේ ප්‍රධාන කරුණු පහක් තමයි මිනිසා ස්වභාවයෙන්ම පව්කාරයෙකි. ඊළඟට දෙවියන් වහන්සේ මිනිස්සුන්ව ස්වර්ගයට තෝරාගන්නේ කිසිදු කොන්දේසියකින් තොරව. තුන්වෙනි එක තමයි ජේසුස් වහන්සේ මියගේ තෝරාගත් පිරිසක් වෙනුවෙන් පමණි. හතරවෙනි එක තමයි දෙවියන්ගේ කරුණාව ප්‍රතික්ෂේප කළ නොහැක. පස්වෙනි එක තමයි වරක් තෝරාගත් අයෙකුට කිසිදායම අවස්ථාව අහිමි නොවේ කියලා. දැන් මේකේ මේ දැන් අපේ ලංකාවේ අර කර්මය සම්බන්ධව වැරදි අවබෝධය බලපෑවා අර මේ මැක්ස් වේබර්ගේ ඒ කෘතිය කියනවනේ අර මේ රැෂනල් ඇක්ෂන් කියලා. අපේ තාර්කික ක්‍රියාව නැති වෙලා අපේ පැහැදිලිවම අර ඉරණමක් කියන සාධකයේ උඩ තමයි මේ ඇත්තටම මේක මේවා උනේ. එතන ඔය ගැටලුව එන්නේ දැන් මෙහෙමයි ධනවාදයේ ගැටලු තිබ්බත් යම් ආකාරයක සමාජයේ දියුණු වෙන්න වැදගත් ආර්ථික ක්‍රමයක් ඒකේ නිර්මාණය වුණා. යුරෝපයේදී අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න බෑනේ. ඒකේ මිනිස්සු කම්මැලි නෑ නෑ කැල්වින් වාදයේ මම කියන්නේ කැපිටලිසම් වලට මූලිකම දායකත්වය. ඒ හින්දා ධනවාදී අපිට එහෙම නිකන් සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්න බෑ. දැන් ලංකාවේ මුකුත්ම වාදයක් නැතුව කොහොමද පවතින්නේ කියන්නේ? ධනෙ ඕනේනේ. දැන් බුද්ධ ධර්මයේ මම හිතන්නේ චීනේ සමාජවාදී මගේ වියට්නාමයේ මොකද උනේ? අද බුදුහාමේ කොහෙවත් බුදුහාමුදුරු කියලා නෑනේ ධනෙ රැස් කරලා ආයෝජනය කරන්න එපා කියලා. බුද්ධ ආගමේ කිව්වෙම ධනය රැස්කරන්න ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය. ධනෙ කොටස් හතරකට බෙදන්න කිව්වා. ඒකේන භෝගේ බුඤ්ජේ එක කොටසක් පරිභෝජනයේට. ද්විහි කම්මං පයෝජේ. කැල්වින් වාදී මේවා මුලින්ම කිව්වේ බුදුහාමුදුරු. ප්‍රොටෙස්ටන්ට් මේවා. දෙකොටසක් ආයෝජනය කරන්න කිව්වා. චතු මේ කියන්නේ මේ ඒකේන භෝගේ බුඤ්ජේ ද්විහි කම්මං පයෝජේ චතුන්නන් නිදාපෙය්‍ය
හතරවෙනි කොටස නිදන් කරන්නකෝ ආපදාසු භවිස්සති. ඉන්සුරන්ස් සිස්ටම් එකක් කියලා තියෙන්නේ. දැන් අනන සුඛ ඒ කියන්නේ ණය නැති භෝග සුඛ සම්පත් තියෙන මිනිස්සෙක් වෙන්න කියලානේ කිව්වේ ගියන්ට. හොඳට හම්බ කරන්න කිව්වා බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ එයාත් රාජ්‍ය පවුලකින් ආපු කෙනෙක්නේ. එයා දැනන් හිටියනේ සැප කියන ඒවා ලැබුණ නැති වුණාන් පස්සේ මිනිස්සුන්ගේ විශ්වාසයන් කොහොටද යන්නේ කියලා. එතකොට ඒම ධනවාදී චින්තනයකට මග කිව්ව දහම. ඒ ජනවාදී චින්තනය ප්‍රැක්ටිස් කරලා ආතතියටපත් වෙච්ච තරුණයන්ට තමයි මහානකම තියෙන්නේ. තේරුණාද? එතකොට එහෙම නැතුව යන්නේන මන් නැති වෙච්ච පොරලා සාසනයට ආවන් පස්සේ දැන් මේක කේන්දරේ පාළුවේනේ අප්සෙට් එක කරගෙන යන්නේ දැන්. අපේ එහෙම එකක් ආවා නේද? රස්සාවකුත් කියන්නේ දැන් කරගන්න මහා බැරි. ඉගෙන ධන- ගන්නත් බැරි. ඕ හරි පාඩම් කරන්න විතරක් පුළුවන්. කටපාඩම්. කිසිම දෙයක් අර කේන්දරේ හතර කේන්දරේ පාළුයි කියන එකම සුදුසුකමක් හැටියට ගන්නවනේ ඇත්තටම ඔව්. වික්ෂුභාවය. හොඳම මේක බලන්නකෝ. දැන් අරකේ බුද්ධාගම ආවෙම ධනවාදී පවුල්වල තරුණයන්ගේ මේ කියන්නේ ඒගොල්ලන්ට ඇතිවීමත් එක්ක ඇතිවෙන ආතතිය කියන එක දුරු කරගන්න අලුත් එක්ස්පෙරිමන්ට් ලයිෆ් එකන්නේ මේක. ඒ කියන්නේ සියල්ල තිබ්බ කෙනෙක් කොහොමද අල්පේච්ඡතාව ඇතුලේ මයින්ඩ් එක එතෙන්ට හුරු කරගන්නේ. සියල්ලේ හිස් බව ඒක පරිභෝජනය කිරීමෙන්ම ලබා ගැනීමෙන්ම පසක් කර ගැනීමනේ. පසක් කරගෙන අල්පේච්ඡ ජීවිතය කියන්නේ. දැන් උදාහරණයක් ඇරෙට තමන් උපයාගත්ත දේවල් වලින් ජීවත් වෙච්ච තරුණයෝ පාත්‍රයක් අරගෙන අනුන්ගෙන් ඉඟමන් යනවා කියන්නේ ඒක එතකොට තේරුම් ගන්නකො මේ මොකද්ද ඒ කියන්නේ පුහුණු කරන්න හදපු ජීවිතය කියන එක බෞද්ධ දර්ශනය ඇතුලේ. එතකොට දැන් අතනින් ඇතිවෙච්ච ඊගෝ අරාමිය ඔක්කොම ඉවර වෙනවනේ. දැන් ඊගෝ එක ඊළඟට වෙනත් ඒ කියන්නේ සම්පත් ඔක්කොම විඳලා ඉවරන මේවනම් පස්සේ තවත් ඒකාකාරී වෙනවනේ. එතකොට මෙතනින් එහෙම නෑ තැන් තැන්වල ගිහිල්ලා අලුත් මිනිස්සු අඳුරගෙන ඒ කියන්නේ වෙනමම ජීවිතේ පරිවර්තනීය තත්ත්වය. දැන් අද බලන්න සාමාන්‍ය සමාජයක කෙනා ගිඳලා නාගරික සමාජිකයා දක්වා නාගරික මිනිසුන්ගේ ආගමික ෆැන්ටසිය නඩත්තු කරන්න තමයි අද ළමයි මහාන කරන්නේ. මට මේ පොඩි ගැටලුවක් තියෙනවා මම හාමුදුරුවන්ගෙන් අහන්න ඕනේ. දැන් යුරෝපයේ බටහිර යුරෝපයේ අපි යුරෝප සමාජය ගත්තොත් ඔය මම හිතන්නේ චාල්ස් ඩාවින්ට උනත් එයාගේ තාත්තා යාට ෆාදර් කෙනෙක් වෙන්න කිව්වා වගේ එකක් මට මතකයක් තියෙනවා. ගොඩක් වෙලාවට බැලුවොත් ඔය ෆාදර්ස්ලා සහ ෆාදර්ස්ලා නොවි විද්‍යාඥයන් වෙච්ච අයගේ ආගමික පරිසරයක් තිබිලා තියෙනවා. ඒ වගේම ප්‍රභූ පරිසරයක් තිබිලා තියෙනවා. ඉතින් ලංකාවේ මම හිතන්නේ අර්බුදේ තියෙන්නෙම ඔය හාමුදුරුවෝ කියන වගේ දුප්පත් පවුල් වලින් ඇවිල්ලා ඉහළ සමාජයේ ආගමික ෆැන්ටසිය නඩත්තු කරනවා එයාලා. ඔව් එහෙම ප්‍රශ්නයක් නේ. එහෙම අවුලක් නේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි අපේ තේරෙන සමාන විතර ගැටලුව පටන් ගන්නෙම ඒ පෞල් පසුබිම සහ කොටින්ම බුදුදහම ඇත්තට මේ හිඟන්නන්ට දේශනා කරපු දහමක් ඒ නෙවෙයි. කියන්නේ මේ බුද්ධාගමේ මාර පරිවර්තනයක් වෙනවා. ඔය අපි කියමුකෝ පොඩි ළමයි මහාන කරනවා. දැන් මහා විතා විශාල ධනවත් පවුල් වල ළමෙක් අවුරුදු 12න් 13න් මහාන කරා නම් ඔයා හිතන්නේ ඒ කියන්නේ ආගමික ආයතන ඇතුළේ කොච්චර සිකියුරිටි එකක් ඒ ළමයාට ලැබෙයිද? ඒ ළමයා අපයෝජනය වෙයිද? එහෙම කරන්න ඒ ළමයාට අත තියන්න 3-4 වතාවක් හිතනවා අත තිබ්බ එක ඉවරටම ඉවරයි. දැන් වෙන්නේ පොලිසියට ගිහිල්ලා මොනවා හරි වෙලා හිමීම ආයෙත් වක්‍රෝත්තිව ඔය නඩුවක් කරවම මේවත් ගිහිල්ලා ඒකෙන් නිදහස් වෙලා ඇවිල්ලා ආයෙත් කොහේ හරි පන්සලක වැඩ කරන එකනේ. හරිද? මම කියන්නේ එතකොට තේරෙනව නේද? ලොකු අප්සෙට් එකක් තියෙනවා කියලා. දැන් සෑහෙන අප්සෙට් එකක් තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙට දැන් ඔය අපේ ලංකාවේ ඉතුරු ප්‍රශ්නේ තමයි ඇත්තනම රාජ්‍ය සහ ආගම අතර තියෙන බැඳීම. ඒ උනාට පන්සලේ සෙල්ලමට නම් ඔහොම ලෙඩ දාන්න එපා හාමුදුරුවනේ. හරිද? දැන් උදාහරණයක් ඇරෙට ගත්තොත් එහෙම දැන් යුරෝපයේදී ආගම සහ රාජ්‍ය වෙන්වීමේ ක්‍රියාවලිය වේගවත් වුණා. හැබැයි ලංකාවේ බුද්ධාගම හැම වෙලාවෙම මේ රාජ්‍ය බලයත් එක්ක බැඳී තිබුණු නිසානේ. මේකත් එක්ක වෙච්ච දේ තමයි අර ආගමික ආයතන අර ස්වාධීන ආර්ථික ඒකක හැටියට දිනුනේ නැහැ. එතකොට මේ වුණේට උනේ රාජ්‍යයේ හෝ පාලකන පන්තිය අනුග්‍රහය මත යැපෙන ආයතන බවට පන්සලපත් වුණා. දැන් යුරෝපයේ තියෙනවනේ සෙකියුලර් වාදය කියලා. දැන් සෙකියුලර් වාදය කියන එක ඇත්තටම ලංකාවේ ඇති නොවීම එක පැත්තකින් මම හිතනවා මේ සමාජාර්ථික මේකට මේ පරිහානියක් කියලා. මොකද යුරෝපයේ ආගමික බලය දේශපාලනයෙන් සහ ආර්ථිකයෙන් ඉවත්වීමත් එක්ක විද්‍යාව හා තර්කණයට ඉස්මතු වෙන ලොකු අවස්ථාවක් ආවා. ඒ ලෞකිකවාදය ඇත්තටම සීග්‍රි කාශ්‍යප එහෙම උත්සාහ කළේ ඒ ලෞකිකවාදය ගේන්නනේ. එතෙන්දී හාමුදුරු ගොල්ලෝ විසින්ම නේ ඔහුව ප්‍රතික්ෂේප කරන්න. හරි. මොකද ආගමික
ආයතන ඒ රාජ්‍යයෙන් පිටත තියෙන අනිත් එක නගරයෙන් පිටත. අනිත් එක තමයි දැන් දේශපාලන තීන්දුව తీරන ඊට පස්සේ යුරෝපයේ ගත්තේ ආයි පල්ලියෙන් අහලා නෙවෙයිනේ. ජනතාවගේ යහපත සහ තමයි තීරණ ගත්තේ. දැන් ලංකාවේ ජපානෙත් එහෙම තමයි. මම හිතන්නේ කෙලින්ම අධිරාජ්‍ය බොහොම ශක්තිමත්. එහෙම මේ අර අපි කියන්නේ පදිරි වෙන්න ගියේ නෑ. ආගමික ආයතන වලට. කෙලින්ම ඩිසිෂන් ගන්න වෙලාවට කෙලින්ම ගත්තානේ. දැන් ලංකාවේ දැන් බලන්න ලංකාවේ දේශපාලන තීරණ ගද්දීන් ආගමික නායකත්වය සහ චාරිත්‍ර වාරිත්‍ර තීරණාත්මකයි ලංකාවේ. වැඩේ තියෙන හාමුදුරුවනේ ඔය මේ දැන් මල්වත් වෙනුයි අස්කිරීමේ අහන්න වෙනවනේ මොනව කරන්නද මේ දැන් බුදුදහමට ව්‍යවස්ථාවෙන් දෙන බලය මේ දුන්නේ ජාතිකවාදීෝ නෙවෙයි. වාමාංශිකව එක යෝජනා කළේ. එන්එම්ලා කොල්ලි ඔව් නේ. ඔව්. ඔය මට මතකයි සාකච්ඡාවකදී කියනවා. ඇත්ත ගණන් බලන්නේ. එළියදි මතුවෙන්නේ අර රුවන්වැලි මේ මෝඩ මොකද ගඩොල් ගලවලා මොනවද කරන්න හදන්න ඕනේ අර ඔය කතන්දරනේ. නමුත් ඇත්තට ඒගොල්ලෝ තමයි ව්‍යවස්ථාපිත බලයකට ඒ විදිහට දුන්නේ. දැන් බලන්න දැන් ඒකත් එක්ක මේ දැන් මේකේ තේරෙන්නේ නැති මේක අහන ශ්‍රාවකයන්ට මේ අපි මේක පොයින්ට් කරේ එකේ කාරණාවලට ඒ කියන්නේ බුද්ධාගම මන්ත්‍ර ස්වරූපෙට ඒ කියන්නේ මේ ඇදහිල්ලක් බවට පුද පූජාවත් පිළිවෙත් තත්වයට ආපුවන් පස්සේ එක් එක් තත්වයන් වලට මේක දුන්න බලපෑම කොහොමද? අඳුර මේ වගේ සාකච්ඡාවක් කලින් කරලා තිබ්බද කොහොමද? මේක කරේ නෑ. ඒකද මේක මමත් මේ පළවෙනි වතාවට අහන්නේ අර සූත්‍ර පිරිත් කරණය කියන එක ලොකු ගුණයක්. ඒක ආම්දුරන්ගේ වෙන එකක් තියෙනව නේද? ඒකේ මෙච්චර සුත්ත පරිත්ත කිව්වට මෙච්චර විශ්ලේෂණාත්මකව කරේ නෑ. මේක මේ මං හිතන්නේ ලොඩු කියන්නේ ලොකු සංවාදයකට මේ මේක මේ ඕනම කියන්නේ මේක සමාජ විද්‍යාත්මක පරීක්ෂණයක් හරි කරන්න හේතු වෙන දෙයක්. ඒ කියන්නේ මට ඕනකමම තිබ්බා. ඒ කියන්නේ බුද්ධාගම පොසිටිව් තින්කින් එකක් තියෙන එකක්නේ. එතකොට පොසිටිව් තින්කින් එකක් තියෙන දර්ශනයක් ඇතුලේ නෙගටිව් තින්කින් එකක් තියෙන සමාජයක් නිර්මාණය වුණ්ඩ හේතුනේ මේ දේ තමයි අර සූත්‍රය කියන්නේ අර දර්ශනය හලලා ඒ කියන්නේ සූත්‍රයත් අර මන්ත්‍රයක් බවට පරිවර්තනය කරලා ඒක ඇතුලේ තමයි මේ ඒ කියන්නේ බුද්ධාගම කියන එක මේ ප්‍රවාහයක් හැටියට ගලාගෙන ආවා. මම මේ යෝජනාව මම දන්නේ මේවා වේද කියලා. දැන් හැමදාම රජේ බෞද්ධ යෝජනා කරනවා මම ඔඩියන්ස් එකට. හරිද ඔඩියන්ස් එකට. දැන් බෞද්ධ පාසල් වල සහ බෞද්ධ නොවන පාසල් වලත් ඒ ආගමික වතාවක් තියෙනවා. පන්සිල් ගන්න ඒවා ඒ විනාඩි 10ක් 15ක් කරනවනේ ඊට පස්සේ ඉරිදා දහම් පාසලුත් තියෙනනේ. මම මේ යෝජනාවක්. ඔය වගේ ඉතා වැදගත් සූත්‍රයක් අරගෙන ඒව ඇනලයිස් කරන වගේ දේවල් වෙන්නේ නැද්ද? කිසිම දවසක වෙන්නේ නැහැ. ඒව වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ වෙන්නේ කියන්නේ අර මුලින්ම කිව්වේ. ඒ කියන්නේ දැන් පුද පූජාමය එක සහ වාණිජකරණය ගොඩනැගුවන් පස්සේ ඔයා හිතනවාද ඒ කියන්නේ අර රැෂනල් මේ thinking වලට එන්නේ නැහැ නේ. ඊට පස්සේ ට්‍රැඩිෂනල් තින්කින් තමයි දුවන්නේ. දැන් ලංකාවේ උදාහරණයකට ගන්න ඒ කියන්නේ මේ දැන් මේ ආණ්ඩුව විවේචනය කරනව නෙවෙයි මේකෙන් දැන් වම සම්බන්ධව තිබ්බ විශ්වාසය මොකද්ද? දැන් කිව්ව කාරණාවම තමයි මමට මතකයි ප්‍රෙසිඩන්ට් කිව්ව එක තැනකදී කැමරා අරගෙන පන්සල් යනවද? ආගම කියන එක පෞද්ගලික දෙයක්. ඒක එහෙම එළිය පෙන්වන්න ඕනේ නැහැ කිව්වා. හරිද? ඊළඟට ආගමික සංස්ථා මත තීන්දුව తీරන ගන්න ඕනේ නැහැ කිව්වා. හරිද? තක්කඩියාගේ අවසාන නවාතන ආගමයි කියලා කිව්වා. ඊට පස්සේ අවසානයේ දැන් මේ අනුර කුමාර දිසානායක මහත්මයා මොකක්ද කරන්නේ? මම කියන්නේ ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුල ගන්න උනේ ඇයි? ආගමික විරෝධය. ආගමික විරෝධය සමාජ විරෝධයක් වෙනවා. මොකද පන්සලයි ගමයි පන්සලයි වවයි දාගබයි කන්සෙප්ට් එකේනේ යන්නේ. එතකොට ඒක ඇතුලේ සංස්කෘතික තීන්දුව తీරන මේ රජයට මං හිතන්නේ ඒ කියන්නේ ප්‍රතිසංස්කරණ වාදී ක්‍රියාවලියකට යන්න පුළුවන් කියලා. අව මේ කිව්වොත් එහෙම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තීරණයවත් කරන්න වෙන්නේ නැහැ. එතකොට මං හිතන්නේ මං කියන්නේ මොකද්ද මං කියන්නේ? එතකොට ඡන්දදායකයා ප්‍රාර්ථනා කරපු වෙනස කොහොමද වෙනසක් කරන්නේ? එතකොට අපි මෙහෙම්ම මේ කියන ආගමික හස්තේ යට ඉඳලා ඉදිරි තාරුණ්‍යයත් ඒ પરම්පරාවත් මැරිලා යනවාද බලන්න ඕන. මම කියන කාරණාව තමයි අයිතින් මුල් කාලේ ඉඳලා දිනාගත්තේ ජනතා ඒකරාශී වීමත් එක්ක. සිවිල්. හරිද? නිසා මම කියන්නේ රටක් හැටියට ඉස්සරහට යන්න උන් නම් කරුණාකරලා මේ තාරුණ්‍යයෙන් අපි ඉල්ලන්නේ. ඒ වගේම වගකීමක් තියෙන වැඩිහිටි પરම්පරාවෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේ ගවර්න්මන්ට් එකට හරි ප්‍රෙෂර් කරන්න. ඔයගොල්ලෝ ඉස්සරහට එන්න ඔයගොල්ලන්ගේ Facebook වේවා ඔයගොල්ලන්ගේ අද හැම තරුණයෙක්ටම Facebook එකක් තියෙනවනේ. මේ ප්‍රතිසංස්කරණ වාදයක තියෙන අවශ්‍යතාවය ප්‍රශ්න කරන්න. එතකොට කොහොමත් පන්සල යපෙන්නේ දායකයන් ඉන්නේ. එතකොට ඒ දායකයෝ ප්‍රතිසංස්කරණයක් ඉල්ලුවොත් පන්සලට එතෙන්ට යන්න සිද්ධ වෙනවා.
පල්ලියට එතෙන්ට යන්න සිද්ධ වෙනවා. ඒක නිසා ලංකාවේ ආගමික පද්ධති 3ම ඊළඟට හින්දු ආගම 4 මේ කියන්නේ යාපනයේ කුල ක්‍රමය දකුණේ කුල ක්‍රමයට වඩා අතිශය දරුණු. පය අන්තිම දරුණු. දැන් අතිශයම මූල ධර්මවාදී. මෝ ගොඩක්ම දරුණුයි. මොකද ඇත්තටම මේ බුදුදහම නිසා වෙන්න පුළුවන් කොහොම වුණත් මෙහි තියෙන කුල භේදය ඡන්දෙකදී එහෙම පොඩි අවස්ථාවල දැන් මේකේ තියෙන විතරයි බලපාන්නේ. ගයක් වුණත් හදාගන්න පුළුවන් නේ කිසි ප්‍රශ්නයක් නැතුව සල්ලි තියෙන ඕන කුලයක. හැබැයි අර උතුරු පළාතේ සාමාන්‍යයෙන් ගෙයක් දොරක් හදන්න ප්‍රශ්න එනවා අඩු කුලේ අයට. මෙහෙ ඇත්තටම ඔය වාසගමකින් හෙව්වොත් ඊළඟට ඡන්දෙදී අර නම පළාතේ එහෙමම මිසක් මේ තා පීඩාකාරී කුල ක්‍රමයක් අපේ තිබුණ නැහැනේ. එකක් අපේ කුල ක්‍රමය ඉන්දියාවට වඩා සම්පූර්ණ වෙනස් මුහුණුවරක් ගන්න. මොකද ඉන්දියාවේ කුල ක්‍රමය අර පිරමීඩාකාර විදිහක්නේ. ඉහළම හැබැයි මං කියන්නේ අර ඉන්දිය මේවා එක දුවනවා යාපනේ. ඒ කියන්නේ උතුරේ උතුරේ. ඒක ඉතින් ඉන්දියාවේම කෑල්ලක්නේ. උතුරු නැගෙනහිර. අපිත් ඉන්දියාවේ කෑල්ලක් තමයි. ඒ උඩට එක සියුම් විදිහටනේ අපි. ඒගොල්ලෝ කෙලින්ම ඉන්දියාවේ කෑල්ලක්. පැහැදිලි. ඊට ස්වෛර්ය කියලා නේ තියෙන්නේ. ස්වෛර්ය ස්වාධීන මොකක්වත් වචන විශ්වාස කරන හරියට නේ. ඔයා කියන මොකක් පදපරමනේ. ඔව්. ඔයා වචනවල නතර ඔය වෙලා එන්ජිஓ කාරයිගේ හැට්ටීම තමයි ඔය වචන විශ්වාස කරන එක. ඉතින් මේ ඛේද වාචකය මම හිතනවා ඒ කියන්නේ මේක ලියාගත්තේ නැති වුණොත් ඇත්තටම අපි මේ කියන්නේ පන්සලට පල්ලියට තාර්කිකමය වශයෙන් මේ සම්වාදයක් ගේන්නයි කියන එක. ඊළඟට තමයි ඒ කියන්නේ මේ පුරවැසියන්ගේ පුරවැසි අයිතිවාසිකම් සහ ආගමික අවශ්‍යතාවයන් කියන්නේ දෙකක්. කරුණා කරලා ආගමික අවශ්‍යතාවයන්ට අනුකූලව පුරවැසි අවශ්‍යතා තීරණය කරන්න ඉඩ දෙන්න එපා. ඒකනේ කියන්නේ. දැන් ආගමික අවශ්‍යතා මත නම් පුරවැසි අවශ්‍යතා තීරණය වෙන්නේ මාර ප්‍රශ්නයන්නේ. ওই විකෘතියනේ තියෙන්නේ ඇත්තටම. ආදරය කරන එකේ ඉඳලා පෞල් ජීවිතයක් ගත කරන එකේ ඉඳලා ආර්ථිකයේ වේවා හැම දෙයකටම ප්‍රශ්න. දැන් උදාහරණයකට මේක හැම තැනම කතා කරලා තියෙනවා. දැන් මත්පැන් සහ මේ අරක් මේ මස් කඩවලට කොච්චර හාමුදුරුවෝ විරුද්ධද? හැබැයි ගමක තවුමක මස් කඩයක් තියෙන්න ඕනේ නැද්ද? අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ ඒ මස් සහ මත්පැන් කියලා කියන්නෙම ආර්ථිකයට විශාල දායකත්වයක් දෙන දේවල්නේ. මම කියන්නේ කොතෙන්ද මම කියන්නේ. හැබැයි ඒ වුණාට හම්දුනේ දැන් සමහර ටවුන් වල මස් කඩ දාන්න දෙන්නේ නැහැ. ඔව්. ඒ වුණාට සමාජයේ මෙහෙම මතයක් තියෙනවා මම දන්නේ ඒක කොහොමද කියලා. අපි මේ يعني හොඳ බෞද්ධ නොවීම හින්දා මේ රට දියුණු කරගන්න බැරි වුණා වගේ එකක් මට නිකන් තේරෙනවා. මට නිකන් එහෙම හැංගෙනවා මේ ළඟකදී ඉඳන්. ඔයාටත් හිතෙනවා. ඔව් මම මේ ළඟකදී ඉඳන් මට හිතෙන්න පටන් ගත්තා. අපි අර හොඳ බෞද්ධ නොවුන ඉඳන් මේ රට දියුණු කරගන්න. කාගේ බනද ඔයා ඇහුවේ? මේ දවස්වලදී වෙලාවට මොකද්ද හොඳ අවුලක් හිතෙනවා. කියන්නේ අතිල්ති තම්පිවත් හොඳ ජෛනයෝ නොවීම නිසා කියලා ගන්න ඕනේ. අදා ගන්න ඕනේ. හොඳ ජෛනයෝ නොවීම. ඒ නිසා දැන් ජෛන ශ්‍රාවකයෝ වෙලෙන්දුනේ ඔක්කොම. මොකද ඒගොල්ලෝ අර ගොවිතැන් කරන්න තහනන්නේ ජෛනාගමේ. ඒත් ඒගොල්ලෝ වැඩ තියෙන හැබැයි ජෛනයෝ දියුණු වුණානේ දෙයියනේ. ඔව් ඉතින් ඒ කියන්නේ හොඳම ඉන්දියාවේ ධනවත්ම දායකයෝ ඉන්නේ ජෛනයන්ට. ඒකට හේතුවම තමයි ඒගොල්ලොන්ගේ ඔක්කොම බිස්නස්මන්ලා. හැබැයි නෑ ඇත්තට මම ඒක එහෙම කිව්වොත් ඇත්තටම මේ අර කඩා වැටීම අසහනය ඔක්කොම පිට කරන්නේ පුළුවන් තරම් බෝගස් අරම්මයක් පීලා පන්සල් හදාගෙන පිළිම හදාගෙන යෑම තුලින්නේ. අර ඒ ෆ්‍රස්ට්‍රේෂන් එක නිදහස් අපි රිලීස් කරන්නේ ආගමික සංකේත වැඩි වැඩි නම් නම් ආගමික ස්ථාන වැඩි නම් අසහනේ ඒකේ තියෙන්නේ අධ්‍යාත්මික පිරිහීම. දැන් රුවන්ඩාවේ මොකද පල්ලි සාමාන්‍යයෙන් වැහුවේ? මිනිස්සෙක් ඕනෙම රාජ්‍ය ක්‍රමයක පිට ඔපේ වැඩි වෙනවා නම් බොහොම උත්සව අලංකරණ වැඩි වෙනවා නම් ඒ කියන්නේ ඒක පරිහානියටපත් වෙනවා. වැහෙන්න ලං වෙච්ච කඩවල තමයි බෝඩ් අලුත් කරන්නේ සාමාන්‍යයෙන්. හරියට. හරි. ඊළඟට මිනිහෙක්ගේ ඇතුළත තියෙන හිස්කමේ තරමටම මිනිහෙක්ගේ බාහිර අලංකාරය වැඩි වෙනවා. ඒක සාමාන්‍ය නියතයක්. ඒක ලෝකේ සමාජ විද්‍යාත්මකව, මනෝ විද්‍යාත්මකව, දාර්ශනිකව සහ සියලුම මේ ප්‍රඥා මාර්ගික ආගම්වල මේක දක්වලා තියෙනවා. හැබැයි අර ඔබතුමාලා කියපු කතාව කියන්නේ ඇත්තටම අර ප්‍රඥාවන්ත බෞද්ධයෙක් වුණා නම් එයාට ආගමක් තියෙන්න බෑ. ඒ කියන්නේ ප්‍රඥාවන්ත බෞද්ධයා මුලින්ම ගැලවෙන තමයි බුද්ධ ආගමෙන් ගැලවෙනවා. ප්‍රඥාවන්ත බෞද්ධයා. අර ප්‍රසිද්ධ ඔරුවේ කතාවනේ. ඔව්. ඒ කියන්නේ අයින් කරනවා බුද්ධ ආගමෙන් ගැලවෙනවා.
ඉතින් මේ ලොකු අර්බුදයක ඔය කියන්නේ හාමුදුරුවෝ වෙනත් විදිහින් කියන්නේ මේ සැබෑ බෞද්ධයා කවුද කියන ගැටලුවනේ ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා තියෙනවා. ඔව් කියන්නේ මේ ඇත්තට ගිරව් සහ මයිනෝ පිළිබඳ ප්‍රශ්නයක් ඔබ වහන්සේ අර කියනවා වගේම නේද? පැහැදිලිව. يعني ගිරව් සහ මයිනු තමයි නිර්මාණය කරන්නේ. හැබැයි ඒක මේකලට හොඳයි නේ පැවැත්ම පවත්වාගෙන. දේශපාලනයේ අවශ්‍යයි. දැන් ඇත්තටම අර ඉතාලම හොඳ කාරණා සමන් මහත්මයා කිව්වේ දැන් දියුණු රටවල් වල මොකද වෙන්නේ ආගමික ආයතන වලින් තාරුණ්‍ය අයින් වෙනවනේ. හැකිලෙනවනේ. මිනිස්සු ඒ කියන්නේ ආගමික සංකෝචනය වෙනවනේ. සමාජ ටික ටික හැකිලෙනවා. සමාජ يعني ඒ සමාජ ආගම වෙනුවට කලාවනේ ආදේශ උනේ. සමාජ ආර්ථික මේ ඒ කියන්නේ ඒගොල්ලෝ ස්පෝර්ට්ස් කලාවයි ක්‍රීඩාව ක්‍රීඩාවයි තමයි ඒගොල්ලෝ ගත්තේ තමන්ගේ ඒ කියන්නේ අර මේ කියන්නේ අර ආගමෙන් අර දෙන ෆැන්ටසි කෑල්ල නැති කරගන්න යාලා තෝර මේකට ඇත්තටම කලාව ගෙනාවා. ඊළඟට ප්‍රායෝගික මේවලට ක්‍රීඩාව අරමේවා මේවා ගෙනාවා. දැන් අපේ වෙලා තියෙන්නේ කලාවත් ආගමික කරන වෙලානේ තියෙන්නේ අපි. ක්‍රීඩාවත් ආගමික කරන වෙලා. දැන් බලන්න දැන් එක්කෝ ජෙරම් ළඟට යනවා. නැත්තම් පිරිත් නූල් බඳිනවා. ඒ හොඳ බැරි තමයි සෙන්චරියක් ගහපු ගමන් ගොඩාක් කියලා අහස දිහා බලන් ඉනවා. සෙන්චරිය කවුරු හරි උඩින් ඉඳලා ගැහුවා. දැකලා ඒ ඉතින් බෝලේ උඩ ගියා හින්දා වෙන්නේ. නෑ බෝලේ උඩ ගිය හින්දා නෙවෙයි වැටෙන්නේ කොහෙටද කියලා. නෑ නෑ සෙන්චරිය 100ක් ගැහුවාම 50ක් ගැහුවාම සෙන්චරි 50ක් හරි 100ක් හරි ගැහුවාම පාරක් කියන. නෑ නෑ අර සික්සර් ආම දැකලා 50ක් හරි 100ක් හරි ගැහුවාම මේ ගොඩක් කියලා උඩ බලන් ඉන්නවා. එතකොට යාගේ දක්ෂතාවයෙන් නෙමෙයි 100 ගහලා තියෙන්නේ. උඩ බලවේගයක් විසින් තමයි ඒ කකුණු 100 දැන් ඉන්දියාවේ දැන් අරන් දීලා තියෙන්නේ. ලේසි නෑ සමන්න. ඕක මොකක්ද නේ ඉතින්. දැන් බාලා හම්බුනහමත් අහලා දිහා බලන්න. එහෙමද? ඔව්. කතරගම දැන් ඉන්දියන් කාරයන්ගේ නම් දැන් ඉන්දියන් මේවක් ගත්තොත් උන්ගේ ආගම තිබ්බත් හැකියාවට මූල තැන දීලා තියෙනවානේ. අපේ උන් කිසිම දවසක හැකියාවට අවස්ථාව දෙන්නේ නැතුව බාහිර බලවේගයක් මතම තමන්ගේ ක්‍රීඩා ජීවිතේ තීරණය කරන්න ගිහිල්ලා මහා වියවුලකට ක්‍රීඩාවත් පත් වෙලානේ තියෙන්නේ. ඒකයි මම කිව්වේ මං අහන්නේ පිරිහිලා නැත්තේ ලංකාවේ කොයි තැනද? පිරිහිලා නෑ හාමුදුරනේ මං හිතන්නේ මේක අපේ හැටි හාමුදුරනේ. ඕකට මේ බුද්ධ ආගමත් අල්ලා ගන්න එපා ඔබට මම හිතන්නේ. මේ අපේ හැටි. මෙහෙම තමයි මෙහෙම තමයි. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණයක් නැති රටක් කියන්නේ. ඊළඟට දැන් අර රුවන්ඩාවේ ඊළඟට තමයි අර හොඳ නායකයෙක් ආවොත් එයා දැඩි තීරණ ගන්නවා. ඒ කියන්නේ සමාජයක මේ කියන්නේ සමාජයේ බිල්ලා වගේ බය කරගෙන එක්කෙනෙක් ආව දැඩි තීරණ ගන්න මොකද උනේ? එයා ඉතින් එයා ඒ දැඩි තීරණ ගන්න එක්කෙනා ගෙනාවෙත් ආගමෙන්නේ. මං කියන්නේ ආගමෙන් ගේන නායක වෙනුවෙන් මම මේ කියන්නේ. එයා ඊට පස්සේ බෞද්ධ උපදේශක සභාව දරුවට එලි මහසෑය දිවුරුන් දීලා විහිළුවක් වුණානේ. අර හාමුදුරුවෝ සම්බන්ධයෙන් තිබ්බ පොතත් හකුල ගත්තානේ. අර හතේ අපේ පොත ආසනකාරක සභාව ඒවත් ඉවර වුණා. මම කියන්නේ මේ ආගමක් ගේන නායකයෙක් නෙවෙයි නෑ. නායකයෙක් වෙන්න ඕන ආගමක් රටින්න නෙවෙයි. නායකයෙක් ගේන්න ඕනෙම පුරවැසියන්ගේ සමාජ ආර්ථික දියුණුව හදන්න. හරිද? රාජ්‍ය කියන එක දියුණු වෙන්නේ සමාජ ආර්ථික වශයෙන් අපි දියුණු වුණාන් පස්සේනේ. ඒක හදන නායකයෝ දැන් රුවන්ඩා උදාහරණයකට ගමුකෝ. මොකද සිංගප්පූරු අරන් වැඩක් නැහැ. අපේ කොහොමද සිංගප්පූරු වෙන්නේ නැහනේ. හරිද? සිංගනේ සින්සින් නෝරු වෙලා තියෙන කංකම්පූරු කරනවා මිසක සිංගප්පූරු නම් වෙන්නේ නැහැ. ඊළඟට රුවන්ඩාවේ පල්ලි කීයක් වැහුවද? නෑ ඒ උනට හමුදුරනේ අපිට හරි උජාරුවෙන් කියන්න පුළුවන් නේ. ලීක් වන්නේ යෝ නොබැදි සමුදුරට මොකටද ඇවිල්ලා කොළඹ වලා මං කවදා හරි අපේ රට කොළඹ වගේ කරන එක. අපේ රට ආදර්ශයට අරගෙනනේ හමුදුරනේ හදලා තියෙන්නේ. ඔය වගේ පම්පෝරි විතරයි අපිට කියන්න වෙලා. ඉතින් ආසියාවේ සහල් ගබඩාවත් මෙහෙ තිබ්බයි කියලා තියෙනවා. දැන් ඉස්සර කිව්වනේ කොරියාව කොරියාව වගේ කියලා කිව්වට අන්දරක් තියෙනවා. ඒ කියන්නේ කොරියාව වගේ කියලා අපේ දැන් අර නෑ තිබුණයි කියමුකෝ තිබිච්ච ඒවා ගැන පම්පෝරි එකක් හයින් එක විතරයි අපිට වෙලා තියෙන්නේ. හරියට අන්න ඒකයි නේ. වංශක බල් ගන්න. වංශක බල් ගන්න. තිබුණාද නැද්ද කියන එක ගැන අපි වාද නොකරමුකෝ. ඒවා ඉතින් ඒ පුරා විද්‍යාවේ ඉතිහාසය දන්න අය කරන්න ඕනේ කන්නේ. ආගමක් රකින්න නෙමෙයි. පුරවැසියෝ රකින්න පුරවැසියෝ දියුණු කරන්න රාජ්‍ය නායකයෙක් ආවොත් දැන් මං අහන්නේ හොඳට හොයලා බලන්න ඔය ප්‍රධාන තලයේ බණ කියන ආඳුරලගේ සුදුසුකම් මොනවද කියලා. ඒ උනාට ආඳුර හරි කැත කතාවක් කියලා තිබුණා. මුංග නියාමනය කරන්න ඕනේ. හරි කැත කතානේ ආඳුරනේ. ඇයි එහෙම කියලා තියෙන්නේ? ඇයි ඉතින් තමන්ගේ කතාවට කියන එක නියාමනය කරන්න ඕනේ. ICCPR වගේ ඔය නෑ මං කිව්වේ දැන් අර ඒ කියන්නේ මුන් ගොන් කතා කියනවා කියලා මම දන්නවනේ අමුවටම. දැන් මේ ගොන් කතා තමන්ගේ ගොන්කන් ටික ධර්මයේ හැටියට එළියට දාලා බුදුහාමුදුරුවෝ ජෝක් කරලා සමාජයේ අමූලිකව නොමග යවුවන් පස්සේ මිත්‍යා විශ්වාස කරනවා.
ෆැන්ටසි යථාර්ථයක් කියලා හිතන සමාජයන් බිහි වෙන්නේ. ඇත්තටම මම කියන්නේ හරිනම් රජය කරන්න ඕන නියමනය කරන්න ඕන. අනිත් එක තමයි බණ කියන හාමුදුරුවෝගේ බුද්ධ ධර්මයේ සම්බන්ධව ප්‍රාමාණික අවබෝධය බලන්න ඕන. හරිද? අවම මම කියන්නේ බුද්ධ ධර්මයේ සම්බන්ධව ශාස්ත්‍රීයවත් අධ්‍යයනයක් නැති මිනිස්සුන්ට පවන්නත්තක් අතට දුන්නොත් එහෙම මොකක්ද දුන්නොත්? පවන්නත්තක් අතට දුන්නොත් එහෙම මුළු සමාජෙම අර මිත්‍යා හුළඟට ගහලා ඉවර කරනවා කරන්න මේගොල්ලෝ. හරිද? ඒකනේ ගේන්න ඕනේ. ඇයි මං කියන්නේ බය නැතුව ඒ තීන්දුව తీරන ගන්න බැරි? දැන් මං කියන්නේ මෙන්න මහා ඒ කියන්නේ තේරෙන්නේ දේ තමයි මිනිස්සු තමන් අන්දනවා කියලා තේරුම් ගන්න නැහැ නේ. ඒ කියන්නේ මිනිස්සු ඇන්දෙන්න ආසයි නේද හාමුදුරුවෝ? උදේ නැන්දෙන් නැගිට ගමන් ඉඳලා ඇන්දෙන්නේ. ඒ කියන්නේ තමන් ඇන්දෙනවයි කියලා දන්නෙත් නැහැ. ඔය සමහරවට ඇන්දෙනවා වගේ ඉඳලා අන්දන්න එන අයව අන්දනවද දන්නෙත් නැහැ. වංගුවක් ගහනවද දන්නෙත් නැහැ නේ මිනිස්සු. මට මිනිස්සු ගැන ෂුවර් නෑ ඇත්තටම. මට හිතෙන්නේ ලංකාවේ මිනිස්සු හරි දක්ෂයි කියලා ඒකනේ. හැබැයි එහෙම සමහරක් කියලා දෙන්න පුළුවන් දැන් අර කිරුළපන හාමුදුරුවෝ එහෙම අවසානයේ කියන්නේ සම්මාදිට්ඨියෙන් මිනිස්සු සුවපත් කරන්න බණ කියලා අවසානයේ ගම්පාමානාමාදුරු මොකද්ද සැලුන් එක්ක වෙඩි කාල මලා. අනිත් හාමුදුරුවෝ කියන්නේ සිවුරු ඇරලා කියන්නේ සිවුරෙන් ගෙදරට ගියා. සාමාන්‍යයෙන් ගෙදරින් සිවුරට ගියා. ඔව්. ඇරලත් නෙමෙයි. නෑ මං කිව්වේ දැන් එන්නේ ගෙදරින් සිවුරට නෙමෙයි. හරි. සිවුරෙන් ගෙදරට ගියා. ඒ කියන්නේ මේ මං කියන්නේ ඒ මිනිස්සයාගේ සරණ යනත් තව සෙට් එකක් ඉන්නවනේ. මම කියන්නේ මෙහෙම එකක් තියෙනවා. කෙනෙක් තමන්ගේ පෞද්ගලික ජීවිතේ තෝරගන්න එක කිසි ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් විදිහට දැන් මට මේක ඉන්න බෑ කිව්වොත් මට සිවුර ඇරලා යන්න අයිතිවාසිකම තියෙන්න එපේ. මොකද මේක ඇතුළේ ඉඳලා පීඩණයටපත් වෙනවට වඩා තමන්ගේ මේක ගැලපෙන්නේ නැත්තම් මේ එක්ස්පෙරිමන්ට් එක කරන්න බැරි නම් අයින් වෙලා යන එක තමයි හොඳ. නැත්තම් අර තමනුත් පීඩාවටපත් වෙලා සමාජෙත් පීඩාවටපත් කරනවා. හැබැයි එහෙම ගිහිල්ලා හරිද ආයේ එනවනම් බණ කියන්න අන්න එතන බණක් හරි කියනවා හාමුදුරනේ ඔය ගිය අය නේද? දැන් තාම ලොකු හාමුදුරුවෝ කියලා සමහර අය කියන්නේ සිවුර ඇරලා ගිහුවා අයට. ඉතින් මේ ඒ කියන්නේ මෙතනින්ම තේරෙන්නේ නැද්ද කියලා ඒ කියන්නේ මිනිස්සු මං කියන්නේ එච්චර අමුගොන්. දැන් හාමුදුරනේ ලෞකික දේවල් සම්බන්ධයෙන් ලෞකික ජීවිතයට නෙමෙයි බාධා කරන්නේ. ඒ වුණාට ලෝකෝත්තර ජීවිතයටනේ ඇත්තටම ආගම අවශ්‍ය. ආගම කියන එක මම යම් දහමක් ඕනේ ලෝකෝත්තර ජීවිතයටනේ. මේ කලාවේ වුණත් අපි සාමාන්‍යයෙන් රසය ලෝකෝත්තරයි භාවයන් රතිය වැනි භාවයන් ලෞකිකයි. ඒ කියන්නේ ශෘංගාරය වැනි රසයක් ලෝකෝත්තරයි කියලා අපි ගන්න. එතෙන්දි කලාවත් යම් ආධ්‍යාත්මික තැනක තමයි තියෙන්නේ. නමුත් ලංකාව තුළ ලෝකෝත්තරය කියන වචනය හැදිච්ච එක. අර ලෝකෝත්තරේ ලෝකෝත්තරය කියන්නේ ඔව් වැඩේ තියෙන්නේ එකම වචනය ඒක කොහොමද වර නැගෙන්නේ මේ විදිහට? මාර ලෝකෝත්තරය කියලා කියනවාද? ඇයි ගේම් කාර්යය කියන එක උනානේ අවසානයේ. ඒ කියන්නේ නොපෙන් නොදම කියන්නේ කිසිදා ලබන්න බැරි නිවනක් වෙනුවෙන් මිනිස්සු හරක් වගේ දක්වනවා. අන්න ඕක තමයි ප්‍රශ්නේ. දැන් මේක කිව්වන් පස්සෙත් කියයි මේ නිවන තියනවායි කියලා. ඕ නිව එහෙම තියෙනවා නම් ඇයි මුලින්ම ඔබ නිවිලා ඉන්නේ? දැන් නිවන ගැන යුද්ධ කරගන්නවයි කියන්නේම මේ මිනිස්සු නිවිලා නැහනේ. මම කියන්නේ බුදුහාඳුරු කියපු දේ තමයි තමන් මඩේ එරිලා මඩේ එරිච්ච තවත් කෙනෙක් ගොඩ දාන්න බෑ. එකෙක් නියරට ගොඩ වෙන්න ඕනේ. අද වෙලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා නිවන් දකින්න නැතුව මිනිස්සු නිවන් යවන්න හදනවා. දැන් ඔය නිවන දුර නෑ කියලා බණ කියන ප්‍රසිද්ධතරය හාඳුරුලා කවුද නිවන් දැකලා ඉන්නේ? එතකොටම තේරෙනවා නේද මේ එතකොට ඉතින් ලෝකෝත්තර ගේම් තමයි ඒවා. කියන්නේ එක්කෝ එක්කෙනෙක් නිවන් දැකලානේ නිවන ගැන කියන්න ඕනේ. අර දේවාලික මහාඳුරුවෝ කිව්වා නිවන් දැක්ක කියලා කියන එකට ඇඟට පොලගෙක් දාන්නයි කියලා. නිවන් දැක්කයි කියලා කියන එකෙක්ගේ ඇඟට පොලගෙක් දාන්නයි කියලා. මොන ආඳුරුවෝද කිව්වේ? දේවාලික මේ මහාචාර්ය දේවාලික මේ ඒ කියන්නේ දැන් මේ අපිට විශ්වවිද්‍යාල උගන්වපු මම ගරු කරන නායක ආඳුරුවා මම. ඒ කියන්නේ මේ බොරුව නවත්තන්න කියලා. ඒ කියන්නේ තමන්ගේ පෘථග්ජන භාවයේ තේරුම් ගන්න බෑ හාඳුල්ලා. හරිද? ධර්මයේ සම්බන්ධ මම අපි නම් පෘථග්ජනයි කියලා අපි කියනවා.
එතකොට අපිට ධර්මය සම්බන්ධව දැනුම සහ අවබෝධය තියෙනවා. එතකොට මේක ඇතුලේ අපි කියවගෙන තියෙනවා දැන් නිර්වාණය කියලා කියන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට අර කියන්නේ අර නොලැබෙන නිවනක් සම්බන්ධයෙන් ඒ කියන්නේ පින්නතුනි නිවන් යන්න උත්සාහ කරන්න කියලා කියන මිනිස්සයා නිවන් යන්නේ නැත්තම් මුලින්ම අනේ අර අහණියුන්ට මං කියන්නේ උඹලා ඔච්චර ගොන්ද නේ? අනික එතන ලොකු පැකේජ් එකක් දෙනවා. තේරවාදයේ ඔය අනාගතයේ දෙන නිවන වෙනුවට හැබැයි මහායානයේ සංසාරයේ නිවන නැවතීමේ ගමන කියන එක තුල ඒකත් මෙහි කොහොම වටහාගත්තාද කියන එක ගැටලුවක් ඇත්තට හේන් පිටගෙදර හඳුරන්ටත් නොයෙකුත් ගැටලු ආවනේ. හරි මේ තරම් විශිෂ්ට මේ ධර්මාවබෝධයක් තිබිච්ච හඳුරු කෙනෙක්ට ඒ හඳුරුත් අර රහත්භාවය සම්බන්ධව කිව්වනේ රහත් පිරිහෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ හඳුරුව තමයි කිව්වේ නිවන කියන්නේ මානසික විකෘතියක් කියලා. මේක අපි මුල් සාකච්ඡාවේදී කිව්වද කොහොමද? ශුන්‍යතාවය සහ මහරහතන් වහන්සේ. මොකද මේ අපි එකම කරුණ රිපීට් කරන්න යන්න ඕනේ. හැබැයි සමහර තැන්වලදී අපිට මේ උදාහරණ හැටියට මේක ගේන්න වෙනවා. දැන් ලංකාවේ මිනිස්සු හිර වෙලා ඉන්නම කර්මය සහ පුනර්භවයනේ. දැන් අපි පුනර්භවය ගමුකෝ. දැන් පුනර්භවය සම්බන්ධව කතිකාවේදී මම නගපු ප්‍රශ්නේ තමයි මම ත්‍රිපිටකයට අනුකූලව පුනර්භවය පිළිගන්නේ නැහැ. මම ව්‍යවහාරික ලෝකයේ පිළිගන්නවයි කියලා කිව්වේ අපි සම්මුතියක් හැටියට විශ්වාසය කියන්නේ අපි ඉන්නේ. ඇයි අර මේවකේ මේ වෙන්නේ නැහැ කියන්නේ දැන් මම සූත්‍ර අධ්‍යයනය කරානේ. එතකොට සූත්‍රවල බෙදීමත් අභිධර්මයේ සම්භවයත් සම්බන්ධව ඇකඩමික්ලි මම ඉගෙනගෙන තියෙනවා. හරිද? එතකොට දැන් ඕකේ දැන් ওই ප ဋ ාණ මහා ප්‍රකරණය කියලා තියෙනවා. ඕකේ ප්‍රත්‍ය 24ක් තියෙනවා. ওই ප්‍රත්‍ය 24 තියෙනවා පුනර්භවයට සම්බන්ධ ප්‍රධානම ප්‍රත්‍ය දෙකක් තමයි අනන්තර ප්‍රත්‍ය සහ සමානන්තර ප්‍රත්‍ය ඊළඟට ආසේවන ප්‍රත්‍ය කියලා තියෙනවා. අනන්තර සමානන්තර කියලා කියන්නේ ඊටා ලං වූ. මේ ප්‍රත්‍ය දෙකෙන් කියන කාරණාව තමයි මෙතනින් මිනිස්සෙක්ගේ මැරෙද්දින් චුතිසිත ඊටා ඉක්මනින් පටිසන්ධිසිතක් බවට පත් වෙනවායි කියන. ඒ කියන්නේ මේ අවකාශයක් අනන්තරයක් නැතුව මෙතන මැරිච්ච ගමන්ම ටස් ගාලා අනිත් තැනක එනවා. ඔය සින්ක්‍රොනයිස් කියන වචනය තමයි සමානන්තර කියලා සමාන අදහසක් තියෙන. හරිද? මම අහන ප්‍රශ්නේ තමයි ඔය ඕක වෙනවා නම් හරිද? කියන කොහේ හරි වැඩේට සෙට් වෙලා ඉන්න බෑ දෙන්නේ. ඊළඟට ඒ වැඩේටත් සෙට් වෙලා ඒ වැඩේ සුක්‍රාණුව මැරිලා පණ යනකම් ඉන්න ඕනේ චුතුසිත. ඔව්. එනකම් ඔය මං කියන ලෝකේ ප්‍රාණවත් කරගෙන ඇදට ගිහිල්ලා ලෝකේ කොහේ හරි තැනක දෙන්නෙක් වැඩසටහනක ඉන්න ඕනේ. මොකද දැන් සුක්‍රාණුවකුයි ඩිම්බාණුවකුයි යුක්තාණුවක් මේ වෙන්නේ. එතකොට දැන් මේ විඥානයක් බවට දැන් අර ඒක මේ වෙන්න නම් අර මූලික ක්‍රියාව ඇස් වෙලා හිටියට විතර වැඩක් නැහැනේ. ඒ කියන්නේ මං කියන්නේ හරියටම මෙතෙන් චුත වෙන වෙලාවෙම මුත වෙන්නත් ඕනේනේ හරි. හරි ඔව්. චුත වෙන වෙලාවෙම සුකුරු මුත වෙන්නත් ඕනේ නැත්තම් බෑනේ. සුකුරු මුත වෙන්න ඕනේ. හරිද? එතකොට දෙන්න ඒ කියන්නේ ගෑනු ළමෙක් සහ පිරිමි ළමෙක් සෙක්ස් වල ඉන්න ඕනේ මෙහින් මැරිලා චුතිසිත පටිසන්ධියකට යන්න ඕන. එතකොට ඕක තමයි මහායාන බුද්ධාගමේ ප්‍රශ්න කරේ. පතුරු ගහලා තියෙන්නේ අපි ওই දෙකම. හරිද? දැන් ඕකේදී ඊට පස්සේ මහායාන බුද්ධාගමේ ඊට පස්සේ කිව්වනේ මේ යකෝ දැන්. ඊට පස්සේ යාලා අන්තරාභව සංකල්පයක් ගෙනාවා ඒකයි. ඒ කියන්නේ අර ගන්ධබ්බ සිද්ධිය දැන් ගන්ධබ්බ කියන එකත් ආවේ ඇත්තනම වේදාන්ත වලින්නේ. ඒකට පස්සේ ඍග්වේදයේ ගන්ධර්ව වලින්නේ ආවේ සංගීතයට ගන්ධර්ව කියන එක සංගීතය. දැන් ඍග්වේදයේ තියෙන්නේ සෝමපානය අර මේ සංගීතයට අධිපති. ඊට පස්සේ අතර්වණ වේදයේ වගේ එද්දින් තමයි ඒ කියන්නේ ප්‍රජනනය සහ ලිංගිකත්වයට සම්බන්ධ කෙනෙක් හැටියට ගන්ධබ්බ එක රූපණය වුණේ. හරිද? දැන් මම ඔය බැලුවනේ වේද සාහිත්‍යයත් බලලා තමයි මේ පොයින්ට් නැතුව කවදාවත් කැකිරෑ හඳුනලා කතා කරන්නේ නැහැ. මොකද මං ගොන් කතා කියන්න තමයි මං අකමැතිම කාරණාව. ඊට පස්සේ දැන් ඊළඟ සිද්ධිය මේක තමයි දැන් මේගොල්ලෝ දැන් චිත්ත සම්තතියක් ගැන කතා කරන්නේ. මං කියන්නේ දැන් මෙයාලා දැන් ඕකට දැන් මේ බීජේ දැන් ඔය මිලින්ද ප්‍රශ්න කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙනවා ඔය අඹ මේවා එකේ. ඒ කියන්නේ දැන් අර අඹේ තවත් අලුත් මේවා එකක් මේවා වෙන්න අර බීජමය ගුණය තැම්පත් වෙලා තියෙනවානේ. දැන් එතනත් ඒ බීජමය ගුණය තැම්පත් වෙන්න භෞතික සාධකයක් පවතිනවානේ. මං කියන්නේ සිතක් නිරුද්ධ වුණා නම් කර්මය පවතින්නේ මොන භෞතික සාධකයේද කියන්නේ. හරිද? සිතක් නිරුද්ධ වුණා නම් ඒ කියන්නේ ඒ බලයක් ඒ කියන්නේ අඹ බීජය ගැලපෙන්නේ නැහැ කියලා මම කියන්නේ.
මොකද ඒක පවතින්න භෞතික මේ සාධකයක් තියෙනවානේ බීජමය ගුණය පවතින්න. එතකොට අපේ කර්ම මේවා කොහෙද තියෙන්නේ? කොහෙද සුරක්ෂිත වෙන්නේ? ගබඩාවකවත් දාලා තියෙනවද දන්නේ? ඔව් ඔය අඹයට වගේ පැරණි උපමා අයින් කළා අපි ඔකට ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මොනවා හරි දැම්මොත් වැඩේ කොට දාගන්න පුළුවන් ආවුදුරුවනේ. මම හිතන්නේ ඒකිනුත් ඒ වැඩේ කොට දාන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒක කොට දාලා තියෙනවා දැන්. නෑ දැන් මේමයි මේ සමන්ට වෙලා තියෙන්නේ මේ විභව තණ්හාව හරි භව තණ්හාව හරි ඇවිල්ලා මටද මම කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් වලින් මං කියන්නේ ලංකාවේ ඕනම හාමුදුරු කෙනෙක්ට ඕකට විසඳුමක් ගේන්නයි කියලා මම කියනවා. ගෙනාවොත් අපි කඩනවා ඒක. කර්මය කියලා ඒ කියන්නේ කර්මයේ පවතින තැනක් ගෙනාවොත් කොහේ හරි ක්වොන්ටම් වලින් තමයි දැන් ගේන්න වෙනවා නම් ගේන්න වෙන්නේ. ගෙනාවොත් කඩනවා අනිවාර්යයෙන්. ඊළඟ මම තව ලස්සන කතාවක් කියන්නම්කෝ. දැන් ඔන්න අපි කියමුකෝ නියුන් දරුවෝ ඉපදිනවයි කියලා. දැන් නියුන් දරුවෝ ඉපදුනන් පස්සේ මේ සියාමිස් ට්වින් අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා නෙමෙයි මම මේ කියන්නේ. සාමාන්‍ය යුක්තාණුව බෙදිලා ඒ අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා ඒක මම මේ කියන්නේ ඩිම්බ දෙකයි ඩිම්බ දෙකයි සුක්‍රාණු. ඒකට ඔන්න බලා ගන්න පුළුවන්. ඒ නියුන් දරුවන්ගේ හැසිරීම වෙනස්නේ. එතකොට ඒකට අපිට කියන්න පුළුවන් ඔන්න හරි විඥාන දෙකක් ඇවිල්ලා කියලා. අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා අරගන්නේ කොහොමද? දැන් ඒගොල්ලන්ගේ එකම ශෛලියනේ දෙකට බෙදිලා මම අහන්නේ එතකොට අනිත් බෙදෙන එක්කෙනාට එන්න හිත කොහින්ද එන්නේ? එහෙම වෙනම හිතක් එනවා නම් එතකොට මුල් එක්කෙනාට පරණ හිත ගිහිල්ලා අලුත් එක්කෙනාට වෙනම හිතක් එනවා නම් කොහොමද දෙන්නගේ හැසිරීම සහ චින්තනීය සමාන වෙන්නේ? මොකද අභිධර්මයට අනුව සිතක් දෙකට බෙදෙන්න බෑ. ඒක අභිධර්මයේ නියාමනයක්. එතකොට ඔය අයිඩෙන්ටිකල් ට්වින්ස් කතාවෙන් සම්පූර්ණ මේ පුනර්භවය ඉවරයි. පුනර්භවය ඉවරයි. දෙකම අර්බුද දෙකට යනවා. එතකොට ඒක ජීව විද්‍යාත්මක ගැළපීමක් නේ තියෙන්නේ. එතකොට ඒ දෙන්න අඳින පළඳින විදිය හැසිරෙන විදිය චුතිසිත එකම මොහොතේ ඔව් දෙකට බෙදෙන්නේ නැහැ. දෙකට බෙදෙන්නේ නැහැ. ආශාව නිසාවත් ආශාවත් දෙකක් එකට වැඩ කළොත් සිතක් දෙකට බෙදෙන්නේ නැහැ අභිධර්මයේ. කර්මය දෙකට බෙදෙන්නත් බෑ. පුද්ගලයෙක් එකතු කරපු කර්මය දෙකට බෙදෙන්නත් බෑ. දෙකට බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ එක හිත. ඔව් ඒක දෙකට බෙදලා දෙකට යන්නත් බෑ. ඒ සිතේ මේ අයිඩෙන්ටිකල් ට්වින්ස් දෙක තැනක නතර වුණොත් එහෙම වෙන්න පුළුවන් දෙතරක නතර වෙලා කියලානේ. එතකොට මේක ඊළඟ කාරණාව තමයි දැන් අපි කියන කාරණාව දැන් අපි ඉවොලුෂනරි සයිකොලොජි කතා කරනවානේ. එතකොට මේකෙන් අපි දන්නවා අපේ පූර්වජන මානවයෝ ආවේ මේ කියන්නේ මුලින්ම තිබ්බේ ඇත්තටම හන්ටින් ඇන් ගැදරින්නේ. එතකොට දැන් අපි තියෙනවනේ කර්මය කියනවනේ. ඒ කියන්නේ අපි කියන කර්මය තමයි හොඳ කර්ම කරොත් තමයි මිනිස්සු වෙලා ඉපදෙන්නේ. නරක කර්ම කරොත් එහෙම ඔය තිරිසන් ලෝකේ හරි කොහේ හරි අපාය යනවා කියනවනේ. එතකොට මේ දැන් කියන පින මේ කියන දස පුණ්‍යක් ක්‍රියාවක් තියෙනවනේ. මුලින්ම 3යි තිබ්බේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවාවේ තව 7ක් ගහලා දැන් 10ක් කරලා තියෙනවා ඒක. වෙනම ඕන්නාගේ පොඩ්කාස්ට් එක කරමු අපි මේ පුණ්‍යක් ක්‍රියා බෙදපු බෙදිල්ල. හරිද? මං අහන්නේ එතකොට අර පූර්වජන මානවයන්ට මේ පින කොහොමද ඇප්ලයි කරන්නේ අපි? කිසිම කුසලයක් කරලා නැහැනේ. කළාම තියෙන සත්තු මරපු එක. සත්තු මරපු එක. ඇත්තටම ශිෂ්ටාචාරයේ යම් මානව සාර ධර්ම නොයිකුත් දේවල් එක්ක අපිට එම්පති සහකම්පනය ඇති වුණාට පස්සේ අපිම සමාජයක් හැටියට මිනිසුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද? ඊළඟට සතුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද? මේවත් එක්ක එන අපිට තියෙන හෘදේ සාක්ෂිමය හැඟීම් වරද සහගත සිත නෙමෙයිද? ඒ අපි වැරදි ක්‍රියාවක් කළා කියන හැඟීම නෙවෙයිද කර්මය බවට පත් වෙන්නේ අතට. ඒක තමයි කර්මය කියලා උරල එකක් මේ යන ශක්තියක් තියෙනවද කියන එක නෙමෙයි මම කියන්නේ. එහෙම එකක් ඇත්තට මුල් බුද්ධාගමේ මේක සංකේතවත් කරමු දෙයන්නේ Tamanට එන ගිල්ටිනස් එක. හරියට හරි. මුල් බුද්ධාගමේ කිව්ව දේ තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායින වාචාය මනසා. ඕම් බුද්ධාගමේ කර්මය වැරදි වැඩක් වැරදි කියලා හිතුන් නැතුව කළොත් ඇති එකක් නැහැනේ. හිතුන් නැත්තම් නෑ ඒක වැරද්දක් වෙන්නෙම ආගමෙන් දීලා තියෙන එකින්දනේ. දැන් අපේ සත්තු මරණ එක පව්. හැබැයි ක්‍රිස්තියානි ආගමේ මම කියන්නේ ආගමකට යන ඉස්ලාම් ආගමේ කියන්නේ ආගමයන් වලට අනුකූලවත් පවපිනේ බෙදීමක් තියෙනවා. මම මේ කියන්න උත්සාහ ගත්ත දේ තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මුල් බුද්ධ ධර්මයේ සූත්‍ර අරගෙන බලපුවම පස්සේ චේතනාව කර්මයයි කියන්නේ. චේතිත්වා කම්මං කරෝති. මිනිස්සු හිතින් හිතලා කර්ම කරනවා. හරිනේ. සරලයි විද්‍යාත්මකයි.
ඊළඟට තමයි කම්මස්ස කතා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණම් වා පාපකම් වා තස්ස දායදෝගුව මරුම විග්‍රහය කම්මස්ස කතා මානව සත්තා මිනිස්සු මේ කර්මය නිසාම තමයි උපදින්නේ මේ කිව්වේ පෙර කරපු කර්මයක් නෙවෙයි මේ කර්මය තමයි අම්මා තාත්තා සෙක්ස් කරනවා ඒකේ ඇතුලේ ක්‍රියාවලිය ඇතුලේ මිනිස්සු උපදිනවා එච්චරයි එච්චරයි කම්මස්ස කතා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්දු අපි කර්මය ඒ කියන්නේ න්‍යාය කරගෙන ඉන්නවා කම්ම පටිසරණෝ කර්මය පිළිසරණ කරගෙන ඉන්නවා යං කම්මං කරිස්සාමි අපි මේ කර්මයන් සිද්ධ කරනවා දැන් අපි මැරෙනකම්ම කර්ම නෙවෙයිද කරන්නේ මේ කතා කරේ මානව සමාජයේ මේ කියන්නේ මේ ඇක්ටිවිටි සම්බන්ධ බුදුහාඳුර කතා කරේ මිනිස්සු මුලින්ම භාෂාන මේ ඇඟිලි වලින් මේ කරේත් මොකද්ද ක්‍රියානේ ඒ ඇඟිලි හැසිරවීම වේගවත් මිනිසුන්ගේ ඊට පස්සේනේ මොලෙන් හිතන්න පටන් ගත්තේ මම කියන්නේ මේ ඊට පස්සේ කිව්වා කල්යාණම් වා පාපකම් වා තස්ස දායාදු හොඳ දෙයක් කරොත් හොඳන් නරක දෙයක් කරොත් නරක ප්‍රතිඵලත් මිනිසුන්ට එනවා මේ තමයි මේ බුදුහාමුදුරුවෝ මේවා කරේ අපි මැරෙනකන් අපේ කායික මානසික ක්‍රියාවලියේ මේවා එකනේ පරම ඇත්තනේ මේක ඊට පස්සේ අභිධර්මයේ නෑවා මම ඔන්න හාමුදුරුවන්ගේ මේ නියුරෝ බයොලොජි පැත්තෙන් උත්තරයක් අරන් දෙන්න. දැන් සමන් කිව්වා අපි මානවයා මෙහෙම විකාශනය වෙලා කොග්නිටිව් ඉවොලුෂන් එක ඇවිල්ලා මේ විඥානය අලුතෙන් බිහි කියලා. උතන මෙහෙම එකක් තියෙනවා. නියුරෝ බයොලොජි වල නියුරෝ ප්ලාස්ටිසිටි කියලා එකක් තියෙනවා. අපි එක දීම ක්‍රියා නම් කරන්නේ. අපි කියමුකෝ හොරකම් කරන අපරාධකාරයෙක් ඒ හොරකම් අපරාධම දෙකම කරන එයාගේ නියුරෝ සර්කිට් එකක් හැදෙනවා. ඒ සර්කිට් එක ඕනනම් අපිට ඔය විඥානයේ කර්මය කියලා අපිට විද්‍යාත්මකව අර මනෝපුබ්බංගම ඒ කියන්නේ ඔය කර්මය කියලා අපිට ඕනනම් හොඳ කරන කෙනෙක් දිගින් දිගට මේ නියුරෝ පාත්ස් හැදෙනවා හොඳ කරන්නේ. දැන් ඊට පස්සේ මේ දාම ඝාතක පැහැදිලි උත්තරයක් දුන්නා. ඒ කියන්නේ තාම හොඳයි. ඒ බයොලොජි වලින්ම අපිට නියුරෝ බයොලොජි වලින් නියුරෝ ප්ලාස්ටිසිටි වලින් උත්තරේ දෙන්න පුළුවන්. එතකොට ඒ සරල කර්මය අභිධර්මයෙන් කරේ විකාරයක් කරා. අවසානයේ අභිධර්මාර්ථ සංග්‍රහය කියලා මේ අනුරුද්ධ හාමුදුරුවෝ පොතක් ලියලා. ඒ පොතේ තමයි තියෙන්නේ ජනක කර්ම, උපත්තම්බක කර්ම, උපපීලක කර්ම, උපඝාතක කර්ම, ආජින්න කර්ම, ගරුක කර්ම, කටත්තා කර්ම අහෝසිකම්ම ඔක්කොම තියෙන්නේ මේ පොළොන්නරුවේ ලියපු ඇයි මේ පුනර්භව කතන්දරේ පුනර්භවයේ මේවා කරන්න කර්ම ශක්තියයි ගතියයි යනවායි කිව්වනේ අභිධර්මයේ ඒ දෙක යනවා හිතත් එක්ක අභිධර්මයේ තියෙන චිත්තචෛතසික විග්‍රහය සහ දාර්ශනික ගැඹුර සම්පූර්ණයෙන්ම ඔතනින් ඉවර කළා පුනර්භවයෙන් ඉවර වුණා මම කියන්නේ දැන් හාමුදුරුවෝ කිව්වා වගේ දැන් මහායානය ඒ අභිධර්ම කාරිකාව ඔය ගැටලුව නැහැ මම හිතන්නේ හාමුදුරුවෝ විග්‍රහ කරපු තැනින් අභිධර්ම සමුච්චය මේ ඕන් ඔය කාරණා හින්දා තමයි අභිධර්මයේ ත්‍රිපිටකයටම පිළිගන්නේ නැහැ කිව්වේ. ඇයි අමු නොගැලපීම්නේ. ඔය කියන්නේ බුද්ධ ධර්මයේ අර්බුදේ නිර්මාණය කරලා තියෙන්නේ පුනර්භවය සහ කර්මය. කර්මය තමයි බුද්ධ ධර්මයේ ඉවර කරේ කර්මය සහ පුනර්භවය. හැබැයි ඒ දෙක මම හිතන්නේ දිගින් දිගටම ප්‍රොමෝට් කරන්නේ නඩත්තු කරන්නේ. ඔය දෙක නැත්නම් හාමුදුරුවනේ ලංකාවේ බුද්ධ ආගම ගෙනියන්නත් බෑ. ලංකාවේ බුද්ධ ආගම ගෙනියන්නේම ඔය දෙකෙන්නේ. නෑ එතෙන්ට ගෙනාවා නම් සෙන් බුඩිස් වගේ වෙනවා අපේ. නෑ මෙයා සමන් කියන එක හරි. ලංකාවේ බුද්ධ ආගම ගෙනියන්නේම කර්මය සහ පුනර්භවය උඩ. ඒ ජීවන උඩ. කර්මයයි පුනර්භවයයි ගෙනාපු ගමන් බුද්ධ ආගම ඉවර වුණා. මම කියන්නේ. හරිද දැන් ඕකට ඔය සමහර ස්වාමීන් වහන්සේලා ඔය වැඩසටහන් වලදී කිව්වේ මේ ඕක කිව්වන් පස්සේ මේ සෑම නිකායකම ෆන්ඩමෙන්ටල් එක පුනර්භවයක් පිළිගන්නවා කියලා. ඒ හාමුදුරුවන්ට අමතක වෙලා තියෙනවා මම නම කියන්නේ නැහැ ඒ හාමුදුරුවන්ගේ. ඒ හාමුදුරුවන්ට අමතක වෙලා තියෙනවා ඒ කතා කරේ පුනර්භවයේ සත්වයාගේ ගමනක්ද නැත්නම් මේ එවෙලේ ක්‍රියාවලිය වෙන එකක්ද කියන එක. නිසා කරුණාකරලා දර්ශනවාද හරියට හදාරන්නයි කියලා මේ අර තේරවාදී ධර්මායතන දාගෙන ඉන්න හාමුදුරුවන්ට අපි කියන්න ආසයි. කැමතියි. හරිද? අපි බලාපොරොත්තු වෙනවා මේ පැත්තනොත් ඕකට ප්‍රායෝගික උත්තරයක් ගේන්නකො. දැන් අපි කියන්නේ දැන් ඇත්තටම මේ ඒ ස්වාමීන් වහන්සේ අන්තර්ජාතික තේරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් කරනවා හාමුදුරු නමක්. මේ උන්වහන්සේට අපි මේ බ්ලේම් එකක් නෙමෙයි ගේන්නේ. ඔබ වහන්සේ මාධ්‍යමික දර්ශනයෙන් හරි යෝගාවචර විඥානවදයෙන් හරි දැන් අපි ඔක ඇකඩමික්ලි අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තනේ. ඔබ වහන්සේ පුනර්භව සංකල්පය ගැන ඒගොල්ලන්ගේ එක්ස්ප්ලেইন එක අරන් ඉන්නකො. අන්න එතකොටනේ සංවාදය වෙන්නේ. මේ හාමුදුරු අර ගෑනු මිනිස්සෙක් එක්ක කරන සාකච්ඡාවක් කියන අපි අද්දෙට යන්නේ නැතුව ඒක කිව්වේ කියලා. ඒක පැනලා යන විදිහනේ.
තේරුණාද මම කියන්නේ ඕවා එක්කෝ ඒ ටීවී channel වල කතා කරනවා නම් අපිවත් ගෙනල්ලා වාඩි කරවලා කතා කරන්න ඕන. පාලු ගෙදර බලන් බින්දින්න. පාලු ගෙදර වරන් බින්දිනවා. අම් මෙහෙම වුණා නම් ලස්සනට අපි ඕක අහනවා. මේ කියන්නේ මේ කණ්ඩනේ වෙන තැන්. අහන දේ තමයි අර මිලියන 2ක් 3ක් වෙච්ච මුළු ලෝකේ ජනගහණයම දැන් බිලියන 8ක් වෙලා තියෙනවා. එතකොට විඥාන කොහින්ද ආවේ? එතකොට විඥාන ෆාම් එකක් කොහේ හරි දාලා තියෙනවද කියලා කාට හරි මේ වෙන්න මේකෙන් ඒකයි මම කියන්නේ කවුරු හරි මේකට ඒ කියන්නේ ආගිමන්ට් එකකට එනවා නම් කරුණු ගේන්න. කුණුහරුප කියන්නේ නැතුවනේ. කොහේ හරි මම අර හාඳුල්ලටත් ඒ කියන්නේ තේරවාද ලෝකේ යම් කිසි වැලියු එකක් තියෙන ස්වාමීන් වහන්සේ නම අන්තර්ජාතික බුද්ධ ධර්මායතනය කරන ඒකේ හාමුදුරු. ඒකයි මම කියන්නේ මොකද මේ හාමුදුරුන්ගෙන් මම විශ්වාස කරනවා යම් ඇකඩමික් ක්වොලිටි එකක් තියෙනවා කියලා. ඒක නිසා කරුණාකරලා මේ ස්වාමීන් වහන්සේලාට කියන කාරණාව තමයි පුනර්භවය සහ කර්මය විශ්වාස කරන අය කාරණා ටික ගේන්නකෝ ඒක කොහොමද ඒ කියන්නේ ප්‍රායෝගිකව යථාර්ථයක් වෙන්නේ කියලා. ඒක ශාස්ත්‍රීය. සම්මුතිය එපා. මම ව්‍යවහාර ලෝකේ අපිත් ඉතින් ওই ප්‍රවාහයේ ඉන්නවා. මගේ ත්‍රිපිටකයට අනුව මේක ප්‍රැක්ටිකල් වෙන්නේ කොහොමද කියලා කාරණාව ගෙනාවා නම් ඔන්න සංවාදයේ එතෙන්නේ හැදෙන්න ඕනේ. ඔන්න අපි ප්‍රශ්න ටිකක් දුන්නා මේකට ශාස්ත්‍රීය විදියට එන්න. ශාස්ත්‍රීය විදියට එන්න කුමාරම කියන්නේ සමන් මම. මන් දන්නේ අනේ මන් දන්නේ ඕවා. මම මේ කල්පනා කරන්නේ මං හාමුදුරුවෝ හම්බෙන්න ඇවිල්ලා මේ පැත්තේදී ගුටි කයිද නැත්නම් හාමුදුරුවෝ මාව හම්බෙන්න ඇවිල්ලා කොළඹ පැත්තේදී ගුටි කයිද කියලා වෙලා මට මේ හිතා ගන්න බැරුව ඉන්නේ. ඒක පුනර්භව කර්මයේ ඉඳනේ. කොහොම වුණත් ඒ වෙලාවේ චුතිසිතේදී නම් මං අරමුණු දෙකක් ගන්නවා. එතකොට නියුන් වෙලා උපදින්න. දෙන්න ඔය දෙන්න නියුන් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම මෙයා විශ්වාස කරන්නේ නැහැ නේ. තනියම යන්නේ. කොහොම වුණත් ෆැන්ටසි ලෝක ඔහොම පුංචි උන්ගේ බැලුම් බෝල වලට ඔහොම කටු වලින් අනින්න හරි හොඳ නැහැ. මෙත් වඩන්න හාමුදුරුවනේ. මෛත්‍රී කරන්න. හරිම කතාව කිව්වේ. බැලුම් බෝල වලට කටු අනින්න හොඳ නැහැ කියන එක. තිරුවන් සරණයි.